විශ්වාසයෙන් අපේ කල්යාණ මිත්‍ර ඉංගත අසංකත ස්වාමීන් වහන්සේ ඒ වගේම ඇමරිකාවේදී අපිත් එක්කම වැඩ කරන් දීවිච්ච ඒ කුරුණාගල ධර්මගාමී ධර්ම දින්න ඒවත් පිටින් වහන්සේ ඒ වගේම ධම්මගාමී කුරුණාගල ධම්මගාමීෂී ඉංගත ස්වාමීන් වහන්සේ මේ ගෞරවයෙන් අපි මේ අවස්ථාවේ පිළිගන්නවා. ඒ වගේම පින්වත් පිරිස සුපුරුදු පරිදි නැවතත් මේ ආකාරයට දැක ගන්න ලැබීම සතුටක්. ඊළඟ සන්නයි සිදු දනාන. එනෝනේ එනවා. ඊට පස්සේ රහනවද මල්ලි? අකඩුයි. මගේ සද්දයට. සවුන්ඩ් සිස්ටම් එක රෝහන්නයි යගේ නේද? අපි නිතර කතා කරන දේ ඉතින් ඔබ සියලු දෙනාම දන්නවා නේද? විශේෂයෙන් අපිට මොනවාක්වත් සංඥාවට එන්නේ නැහැ මේ වෙලාව කතා කරන්න. ඉතින් සුපුරුදු පරිදි මාපිතාලට මොන හරි දහම් ගැටලු තියෙනවා නම් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒක වඩා ප්‍රායෝගිකයි කියන. තමන්ට තියෙන දහම් ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. ඕ සතුටුයි මේ පින්වත් ස්වාමීන් වහන්සේලා දැක ගන්න ලැබීමත් නේද? අරුණ වයසිදිම මේ ශාසනයට ඇවිල්ලා තියෙනවා ඒ සාංශාරික ගුරුවත් ඒ වගේ මේ ධර්ම අන්වය නේද? ඒ භාගතුන් වහන්සේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව නිසා මේ උපරිමයෙන් මේ කාමයන් පිළිබඳ ආශාදී දැනෙන කාලේ ඒ සියලු කාමයන් අතහැරලා නේද? නිස්සාරණ අධ්‍යාසයෙන් යුක්තව මේ ආරණ්‍ය වාසීව සසුන්ගත වෙලා මේ බුදුරණන්සේගේ තරුණ පැටව සාදුකාර දීලා අනුමෝදා ගන්න. උන්වහන්සේලාගේ සොඳුරු පැවිදි ජීවිත. ඉතින් අපේ වික්‍රම වහන්සේත් අපේ ස්වාමීන් වහන්සේගේ කතාවත් ඒ වගේමයි හරිම අසිරිමත්. පුදුමාකාර ශ්‍රද්ධාවකින් ඒ ගිහි කාලවල ඒ කිසිම ස්වාමීන් වහන්සේ කෙනෙක් කෙරෙහි තක්සේරුවක් නැතුව මේ ස්වාමීන් වහන්සේ කොහොම කෙනෙක්ද මේ ස්වාමීන් වහන්සේ කොහොම කෙනෙක්ද කියන මේකක් නැතුව සියලු සංඝයාට සමසිතින් උපස්ථාන කරලා තරාතිරම ගැන බලන්නේ නැතුව මේ ප්‍රසිද්ධ හාමුදුරු කෙනෙක්ද එහෙම නැති කෙනෙක්ද එහෙම නැහැ. සියලු ස්වාමීන් වහන්සේලාට අම්මා කෙනෙක් වගේ ගිහි කාලේ උන්වහන්සේට මේ තාත්තලා වගේ ඒ ආදරෙන් රැක බලාගෙන ඇමරිකාවේදී ඉතින් සියලු උපස්ථාන ඉහළින්ම සිද්ධ කරමින් ඉඳලා ඊට පස්සේ අපි විසින් ඒ දේශනා කරන්න හිතෙච්ච තථාගත ශ්‍රී සද්ධර්මයේ 2010 වගේ කාලේ ඒ කාලේ YouTube වලින් නෙමෙයි ඊමේල් වලින් කවුරු හරි ෂෙයා කරපු එකක් අහලා ඒකත් එක්ක මේ ධර්ම සංඥාව අවදි වෙලා ඉතින් අපි අවුරුදු 2023 වෙනකම් හොයලා අම්බ වෙලා නැහැ. ඉතින් ඊට පස්සේ කොහොමුණත් උන්වහන්සේලා ඒ ආධ්‍යාත්මික පැත්ත සංවර්ධනය වෙලා ඉතින් ක්‍රමක්‍රමයෙන් ඒ ලාමක කාමයන් අතහැරලා ඒ තමන් කරගත්ත පුණ්‍ය ශක්තියම බලගැන්වෙද්දී ඒ ශාසනික ප්‍රවේශය සිද්ධ කරනවා. ඉතින් අපි මුණ ගැහුන් නැතුණාට අපේ නමින් උන්වහන්සේගේ ස්වාමි පුරුෂයව නම් කරනවා ධම්මගවීෂී කියලා. නේද? උන්වහන්සේ ධම්මදින්නා වෙන්නේ ඒ වේදාල සූත්‍රයේ ධම්මදින්නා මහතෙරින් වහන්සේ මහරහත්මයන් වහන්සේගේ ඒ සාකච්ඡාට උන්වහන්සේ හරිම ප්‍රියයි. ඒ නිරෝධ සමාපත්තිය ගැන විස්තර කරන එකට. ඒක නිසා ඒ ධම්මදින්නා නමට බොහොම කැමති වෙලා තිබුණා. ඉතින් වැඩේ තියෙන මමත් ඒ නමට කැමති. ඒ නිසා මගේ අම්මා මහන වෙද්දි මම දැන් මේ ධම්මදින්නා කියන නම. නේද? ඉතින් උන්වහන්සේ ධම්මදින්නා. ඉතින් උන්වහන්සේ
මගේ නම. දැන් මම පොඩ්ඩක් ඇඟ ලොකු නිසා මම සීනියර් ධම්මගාවේෂී මේ ජූනියර් ධම්මගාවේෂී. ලොකු ධම්මගාවේෂී වෙලා තියෙනවා නිකම්මද. ඔව්. ඉතින් අනේ උන්වහන්සේලාත් අපි මේ ලංකාවට වඩින ගමන් ඉතින් අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරා. සුනිත් මල්ලි බොහොම ආදරෙන් ඉදිරිපත් වෙලා ඒ සංඝුපස්ථානේ ඉහළින්ම සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් මේ මහා සංඝරත්නය වඩම්මගෙන ඒ අවශ්‍ය සියලු උපස්ථාන ඒ සුනිත් මල්ලි ඒ වගේම අපේ සුජිත් මල්ලි ප්‍රදාන කොටගෙන ඉතින් ඒ නංගිලා ඒ සියලු දෙනාම ග්‍රාශීලා බොහොම ගෞරවයෙන් ඒ සියලු සංඝුපස්ථාන ඉස්තරම් විදිහටම සිද්ධ කරමින් එතකොට අපි බොහොම සුවසේ මේ වැඩ ඉන්නවා. ඉතින් ඒ ඇත්තෝ ඒ ආවාස පූජාව සිද්ධ කරමින් ඒ වගේම මේ දානමාන පිළිබඳ පුදුමාකාර කැපකිරීමක් සිද්ධ කරමින් මේ කාල පරාසය පුරාවටම ඒගොල්ලන් නිස්සාරණ අධ්‍යාසයෙන් ඒ කියන්නේ ඒගොල්ලන්ගේ රැකී ආරක්ෂා අතහැරන මේ දින 10 පුරාවටම 14ක් සුමාන දෙකක් මේ සංඝුපස්ථානයට 100%ක් කැප වෙලා ඒ අයියා මල්ලි දෙන්නම් නේද? එහෙම ලීසියෙන් මේ රටවල පුතේ එහෙම කරන්න බෑනේ. මම හම්බ කරේ නැත්තම් ජීවත් වෙන්න බෑනේ. ඔතේ ඇත්තෝ මේ අර බුද්ධ කාලේ වගේ ඒ තමන් ධර්මයේ අහලා ශ්‍රවණය කරලා ඒක දරාගෙන ඒකෙන් සැනසෙන පෞල් හැටියට පුතේ ඒ බුද්ධ උපස්ථාන ධම්මෝපස්ථාන සිද්ධ කරන්නට ඒ සංඝයා වෙනුවෙන් එයතන කරන්න බැරි දෙයක් නැති. ඒ නිසා මහා ශ්‍රද්ධාවකින් මහා ප්‍රාතිහාර්යමය වශයෙන් මේ සංඝෝපස්ථානය සිද්ධ කරමින් ඒ දරුවෝ රැස් කරගත්තා සියලු පින් මාවතාලා සාදු කියලා අනුමෝදන් වෙන්නේ. ඉතින් මේ භික්ෂුන් වහන්සේ ස්වාමීන් වහන්සේලාත් ඒ ගිහි කාලේ පටන් විතරක් නෙමෙයි අනන්ත සසර පුරාවටම සංකල්ප ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම අනන්ත සසර පුරාවට මේ මොහොත දක්වා රැස් කරගත්තා වූ සියලු පින් ඔබ සියලු දෙනාටම අනුමෝදන් කරනවා. ඉතින් අද මේ දවසේ ඔබලා මේ ඇවිල්ලා තියෙන්නේ හිස් පුජ්‍යල හැටියට නෙමෙයි. ඒ තථාගතයන් වහන්සේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව නිසාමයි පුතේ. ඒ භාගතුන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි තියෙන බලවත් කැමැත්ත නිසාමයි ඔබලා මේ ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට ඒක හිස් පියවරක් නෙමෙයි. ඒක හිස් පියවරක් නෙමෙයි. ඒතර අපි නිරන්තරයෙන්ම ගෙවල් දොරවල් වලින් එළියට බහින්නේ බැහැර වෙන්නේ අපේ පැවැත්ම වෙනුවෙන්. එහෙනම් අපි කැමති විදිහට ජීවත් වෙන්න ඒක කාමයන් වෙනුවෙන්. හැබැයි මාවතාලා අද දවසේ මේ ස්ථානට එන්න සිතුවනම් යම් සිතුවිල්ලක් ලැබුණා යම් පෙවරක් ඒ සියල්ල ලැබුවේ කාමයන් උදෙසා නෙමෙයි, ලාමක කාමයන් උදෙසා නෙමෙයි, තමන්ගේ පැවැත්ම උදෙසා නෙමෙයි, සසර ගමන නවත්වනවා කියන බලවත් චේතනාව මුල් කරගෙන. ඒ භාග්‍යතුන් වහන්සේ කෙරෙහි තියෙන අපරමිත ශ්‍රද්ධාව පෙරදරි කරගෙනමයි දෙවිවරුපවා ගල් ගහලා බලන් ඉන්න නේද? අසිරිමත් පියවරක් ඒ පියවර. ඒක නිසා මේ ලෝකේ අග්‍රම කෙනා කෙරේ පැහැදිලා කියන්නේ තථාගතයන් වහන්සේ තමයි අග්‍රම පුජ්‍යලයා, අග්‍රම කෙනා. ඒ උන්වහන්සේ විසින් ලෝක ධාතු කම්පා කරමින් දේශනා කරපු අග්‍රම ශ්‍රී සත්‍ය ධර්මයේ කෙරේ පැහැදිලා ඒ ශ්‍රී සත්‍ය ධර්මයේ ශ්‍රවණය කරලා දරාගෙන ප්‍රැක්ටිස් කරලා සදාහට මේ සසර දුකින් නිදහස් වෙච්ච සාරිපුත්ත මහා මොග්ගල්ලාන මහා කාශ්‍යප වගේ ඒ මහරහතන් වහන්සේලා කෙරේ අපරිමිත ශ්‍රද්ධාවක් පෙරදරි කරගෙනමයි ඔබලා මේ ගමන ආවේ. උන්වහන්සේලාගේ පිටිපස්සෙන් මේ ගමන අපි යනවා. උන්වහන්සේලා නිවන් දැක්කනම් අපිත් මේ සසර ගමන නිමා කරනවා කියන බලවත් අදිෂ්ඨාන යුක්තව තමන්ගේ හදවතේ කොනක කොහෙරි හැංගිලා තියෙන ඒ බලවත් චිත්තය පෙරදරි කරගෙනමයි මයබතනද මේ ස්ථානට ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා ඔබලා වගේ මහා සද්ධාන්ත පිරිස, ඔබලා වගේ මහා ප්‍රාතිහාර්යමය එර්දිමතුන් දැක ගන්නට ලැබීමත් අපිට ලාභයක්. පුතේ මේ බුද්ධ ශාසනය ක්‍රමෙන් අතුරුදහන් වෙලා යන යුගයේ ඉතින් අපිට අද කාලේ ඒ එර්දින් වඩින ඒ අසිරිමත් රූපකායව දරාගත් මහරහතන් වහන්සේලා ගිනි කඳන් වගේ බැබලිච්ච මහරහතන් වහන්සේලා දුර්ලභ යුගී ඒ අපේ භාගතුන් වහන්සේ ජීවමානව නොමැති යුගයේ නමුත් ඒ ශ්‍රී සත්‍ය ධර්මයේ කෙරෙහි පවතින ශ්‍රද්ධාව පෙරදරි කරගෙන මම පුතාලා එක දවසකට විනාඩියක් හරි මේ මාර්ගයේ ගමන් කරන්න එක සිතුවිල්ලක් හරි පහළ වෙනවා නම් ඒ සිතුවිල්ල ඒකාන්තයෙන්ම ඔබ නිවන කරා ගෙනියනවාමයි.
ඒක නිසා ඒ වගේ පින්වන්ත පිරිසක්, එර්ධිමත් පිරිසක්, ප්‍රාතිහාර්ය පාන යුගයක් මේ යුගය. ඉතින් ඒක නිසානේ ඔබ සියලු දෙනාටම අයවතේ ඒ අමා මහ නිවන බොහෝ දුර නොවේවා. ඔබ සියලු දෙනාටම යෝනිසෝ මනසිකාරය උපදීවා, චිත්ත සමාධිය ඇති වේවා. හිතනටත් වඩා වේගෙන් මේ ශ්‍රී සද්ධර්මයේ වහ වැටෙන තියුණු නෝනක් ඔබ තුළ ඉපදිලා අදහට මේ ලෝක ධාතු ඉක්මවා ගිය ඒ අතීත මහරහතන් වහන්සේලාගේ ඔබ සියලු දෙනාටත් සංසාරේ දරාගෙන අන්තිම කයවල් බවට මේ කවල්පත් කරගෙන සසර දුකෙන් නිදහස් වෙලා යන්න, මේ සියලු ලෝක ඉක්මවලා යන්න අද අපි මේ සම්මුඛ වීම, අපි මේ කතා කරන කාලය තුර කතා කරන දේවල්, දහම් කරුණු හේතු වේවා, වාසනාව වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ බොහොම සතුටුයි සියලු දෙනා දැකීම. Masukin. කොහොමද හොඳයි? ඒක කොහොමද හොඳයි? අතර අකුසලෙන් අපිට මිදෙන්න බැරි අමාරු. ඒකයි. වැරද්දක් කියන්නේ අකුසල. අපි අතේ නොවෙන්න නෙමෙයි. ඒක හඳුනා ගැනීම නිසා ඇති වෙන සතුට නිසා හරිද? ඒ විදිහට අපි අර සතුටේ ලේස් ටිකක් අපි බිල් කරද්දී පුතේ අර විදිහට අපි එතකොට සතුට වෙන්නේ කුසල් පාදක සතුටේ. එතකොට අපිට නැවත අර අකුසල් සිතට නැඹුරු වෙන ගතිය අඩුයි. ඒක. ඒකතකොට අපි උපක්‍රමශීලී හැම වෙලාවෙම කුසල් පාදක සතුටක් මත පිහිටලා ඉන්නේ නැද්දී අපේ හිත හරිම කර්මන්න වෙනවා. මේ ධර්මයේ අවබෝධයට තව තවත් මේ ප්‍රඥාව වැඩි වෙන්නේ. නැත්නම් අපි නිකන් අර ડિප්‍රෙසිව් මෝඩ් එකක නම් ඉන්නේ. ඒ හිත මේ උඩට ගන්න අමාරුයි නේද? ඒක නැත්නම් අර දුක් මොසු ස්වභාවයක් එක්ක අයියෝ මට මේ ප්‍රතිපදාවේ නාමයෙන් අනේ මට මේ හිත වැඩෙන්නේ නැහැ. අනේ මට තාම භාවනාව වැඩෙන්නේ නැහැ නේද? මට එක්ක විවේකයක් නැහැ මේ ධර්මය පුහුණු කරන්න. අනිත් කටින් අර රිට්‍රීට්ස් වලට යනවා. හැබැයි මට විවේකයක් නැහැ නේ කියලා අපි පසුතැවෙනවා. හැබැයි පසුතැවීම ඇති වෙන්නේ පුතේ මේ ධර්මයේ නාමයෙන්, ප්‍රතිපදාවේ නාමයෙන්. එහෙම. ඒතර ඒ වගේ අහිංසකෙකුට ගැලවෙන්න විදිහක් නැහැ නේද? එතකොට එයා එහෙම ගැටි ඉඳීම තුළ එයාට ප්‍රතිපදාවේ ප්‍රගමනයක් නැහැ, දියුණුවක් නැහැ. පැහැදිලිද? ඒතර ඒ වගේ කෙනෙකුට ඒතර මේ වෙලාවේ මං ඉන්නේ මොකක් තුලද? ගැටීමක් තුල. ඇයි මං ගැටලා තියෙන්නේ? මට තාම සමාධියක් නැති නිසා. හරිද? ඒතර මං අර හිතේ රැවටීම ගැන කියන්න කලින් මම මේ කියන්නේ කෙනෙකුට අර එතන බැරි කෙනෙකුට හරි මේ විදිහට මේ ක්‍රමය ඇප්ලයි කරොත් එයාට හැම වෙලාවෙම කුසල් පාදක සතුටක් තුළ බේස් වෙන්න පුළුවන්. ඒතර ඒක කරන්නේ මෙහෙමයි. ඒතර දැන් ඇයි මං දුකෙන් ඉන්නේ? අපි කවුරුත් දුකට කැමති නැහැනේ. ඒතර මම හිතනවා ඇයි මං දුකෙන් ඉන්නේ? මට මේ තාම විවේකයක් නැහැනේ මට මේක ප්‍රැක්ටිස් කරන්න. මට අනිත් කට්ටිය වගේ බණ අහන්න විවේකයක් නැහැ. මට ගෙදර දොරවල් කටයුතු වැඩි, දරුවන්ගේ කටයුතු වැඩි, අම්මලා තාත්තලා ගැන හිතන්න ඕනේ නේද? එතකොට රැකියා ආරක්ෂාවල කටයුතු වැඩි, බහුලයි. ඉතින් මම හරි බිසි. මට බණක් අහන්න වෙලාවක් නැහැ, හිත වඩා ගන්න වෙලාවක් නැහැ කියලා එයා ගොඩක් කලකිරෙනවා. ඒතර මේ කලකිරීමේ නාමයෙන් එයාට කුසල් වැඩෙන්නේ නැහැ. එයාට ප්‍රතිපදාව වැඩෙන්නේ නැහැ. තේරෙනවද? ඒක අපරාධයක් නේ. ඒතර ඒක නිසා මම ඒ උපක්‍රමයක් හැටියට තමයි ඒක කිව්වේ. ඒතර දැන් හිතන්න ඕනේ ඇයි මන් දුකෙන් ඉන්නේ? හරිද?
මට මේ ප්‍රතිපදාව වැඩෙන්නේ නැහැ. ප්‍රතිපදාව වැඩෙන්න වෙලාවක් මට නැති නිසා, වඩා ගන්න වෙලාවක් නැති නිසා මම මේ දුකින් ඉදීම තුළ මට වැඩෙන්නේ මොකක්ද? අකුසල. හරිද? එහෙනම් දැන් මෙතන මා තුළ වැඩිලා තියෙන අකුසලයක් කියලා අඳුනා ගැනීමම භාගතුන් වහන්සේ කියන අකුසලයක්. දැන් ඒ අකුසලයේ ගැන පසුතැවෙන එක මට වෙලාවක් නැහැ කියලා පසුතැවි හිටියා කියලා ඒකෙන් දියුණුවක් නෙමෙයි තවත් අකුසල්මයි ඇකියුලේට් වෙන්නේ. නේද? එහෙනම් භාගතුන් වහන්සේ කියන අකුසලයේ හඳුනා ගැනීමම කුසලයක්. ඒතර ඒක කුසලයක් විතරක් නෙමෙයි පුතේ. භාගතුන් වහන්සේ කියනවා එයාට හිතන්න කියන මේ ඒ අකුසලයේ හඳුනා ගැනීමම භාගතුන් වහන්සේගේ ප්‍රශංසාවට කාරණාවක්. ඒ කියන්නේ භාගතුන් වහන්සේ ප්‍රශංසා කරන දෙයක් කියලා. ඒ වගේම හිතන්න කියනවා අකුසලයේ හඳුනාගත්තොත් අන්න ඒ පුජ්‍යලයා ඒ ඉන්න තැනගෙන රහතන් වහන්සේලා වර්ණනා කරනවා. එන එක අකුසල සිතක් අඳුනගත්තොත් ඒ අඳුනා ගැනීමම රහතන් වහන්සේලා වර්ණනා කරන භාගතුන් වහන්සේගේ ප්‍රශංසාවට වාජන වෙන කරුණක් වඩපත් වෙනවා. එහෙනම් දැන් අර කම්ප්ලේන් කර කර ඉන්නවට වඩා හොඳ නැද්ද? මා තුළ මේ වෙලාවේ මේ ප්‍රැක්ටිස් එක කරගන්න විදියක් නැහැ කියලා පොඩි මැසිවිල්ලක් තියෙනවා. ඒ මැසිවිල්ල කියන්නේ අකුසලයක්. මේක මං අකුසලයක් කියලා දැන් අඳුනගත්තානේ. සාදු සාදුතර භාගතුන් වහන්සේ කියනවනේ ඒක කුසලයක් කියලා. නේද? ඒක මහග්ගත කුසලයක් කියනවා. නිකන් නෙමෙයි. ඒතර අර අකුසලයේ තියෙනවා. හැබැයි ඒක ඕවර්රයිඩ් කරන ඊට වඩා බලවත් මහග්ගත කුසලයක් දැන් මම වඩපින් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි. මට සතුටු වෙන්න පුළුවන්. අනේ භාගතුන් වහන්සේ ප්‍රශංසා කරන කාරණාවක් මා තුළ තියෙනවානේ. මොකද්ද? අකුසලයේ හඳුනා ගැනීම. ඒ වගේම රහතන් වහන්සේලා වර්ණනා කරන තැනක මං ඉන්නවනේ කියලා හිතද්දී අර අකුසලයේ ගැන තිබිච්ච අර පසුතැවෙන ගතිය. අර නිතර ඒ වගේ සිතුවිලි එන එක ගැන තිබිච්ච පසුතැවෙන ගතියට මොකද වෙන්නේ? යටපත් වෙලා හිතේ මොකද වෙන්නේ? ප්‍රබාෂර බවක් ඇති වෙනවා. ප්‍රමුදිත භාවයක් ඇති වෙනවා. සතුටක් ඇති වෙනවා. සෝමනස්සයක් ඇති වෙනවා. පාමුජ්ජයක් ඇති වෙනවා. ඒතර ඒ සෝමනස්සේ ඒ සතුට උපදින්නේ අකුසල් පාදකවද කුසල් පාදකවද? ඇයි? අඳුනා ගැනීම කුසලයක් නේ. හරිද? පැහැදිලිද? එතකොට දෙවෙනි කාරණාව හැටියට භාගතුන් වහන්සේ කියනවා මම වැඩි ගෙනියන්නේ නැහැ. මම කරුණු දෙකක් තුනක් කියන්නම්. දෙවෙනි කාරණාව හැටියට භාගතුන් වහන්සේ කියනවා ඊට පස්සේ කල්පනා කරලා බලන්න කියලා මම මේ අකුසලයට මා තුළ ඒ කියන්නේ අකමැත්තක් තියෙනවා. ඒ කියන්නේ මා තුළ දැන් ගැටීමක් එනවා නම් තරහ යනවා නම් මට ඒ තරහ පිළිබඳ මට අකමැත්තක් තියෙනවා. ඒ කියන්නේ මම තරහ ගන්න කැමති නැති බවක් තියෙනවා කියලා ඇනලයිස් කරලා බලන්න. ඒතර ඇත්තටම මට තරහට මං කැමති නැත්තම් හරිද? ඒ ගැටීමට මං කැමති නැත්තම් එනයි අකමැති බවම භාගතුන් වහන්සේ කියනවා කුසලයක්. පැහැදිලිද? එන දැන් දෙකක් තියෙනවා කුසල. මොනවාද? අකුසලයේ හඳුනා ගැනීමයි අකුසලයට අකමැති වීමයි. එන දැන් කරුණු දෙකකින් භාගතුන් වහන්සේ මට ප්‍රශංසා කරනවා රහතන් වහන්සේලා වර්ණනා කරනවා. මොනවාද ඒ? හඳුනා ගැනීමයි අකුසලයට අකමැත්තයි. තුන්වෙනි කාරණාවට භාගතුන් වහන්සේ කියනවා බලන්න කියලා. ඒ අකුසලයේ ප්‍රහාණය කරන්න මා තුළ කැමැත්තක් තියනවාද කියලා. අකුසල ප්‍රහාණයට මා තුළ කැමැත්තක් වෙනවා. ඒ කියන්නේ දැන් ගැටීම මා තුළ තියෙනවා, ඉපදිලා තියෙනවා. මම ඒකට කැමති නෑ ගැටෙන්න. හැබැයි ඒකට මම ප්‍රහාණය කරන්න මා තුළ කැමැත්තක් තියෙනවා. එහෙනම් කැමැත්තක් තියෙනවා නම් ඒක ඊටත් වඩා මහගත කුසලයක්. ඉතින් දැන් මට සතුටු වෙන කරුණු කීයක් තියෙනවද? ඒතර රහතන් වහන්සේලා වර්ණනා කරන කරුණු කීයක් මා තුළ තියෙනවද? භාගතුන් වහන්සේගේ ප්‍රශංසාවට භාජන වෙන කරුණු කීයක් මා තුළ තියෙනවද? එහෙනම් ওই විදිහට මුළු දවසම මම ওই විදිහට හිත හිටියොත් එක අකුසල සිතක් දවසට අඳුනගෙන ඒ සිත ගැන ওই විදිහට මම හිත හිටියොත් මට දැන් අර මැසිවිලි නගන ස්වභාවය අර නිකම්ම යටපත් වෙලා අර ප්‍රමුදිත භාවය ඉස්මතු වෙනවා. එහෙනම් උපක්‍රමශීලීව කෙනෙකුට ප්‍රතිපදාවට අවතීර්ණ වෙන ක්‍රමය තමයි ඒක. නැත්නම් ඒක අපරාධයක්. එයා ගැටි ඉන්නවා. අයියෝ මට ඉවරයක් නැහැනේ. මොන කරදරයක්ද? මේ සේර මතයන්ලා මහාන වෙන්න යන්න තිබ්බනම් හොඳයි. නේද? එහෙම හිතනවනේ. එහෙම නැත්තම් කලින් රිට්‍රීට් එක නම් නියමයි. එහෙනම් ආයෙ කවද්ද මට යන්න තියෙන්නේ කියලා දැන් ඒ යනකම් මං ඉන්නේ මොකේද? නෑ. මට දැන් ආයෙ ඉක්මනට යන්න තියෙනවා නම් කියලා තව මාස ගානකින් ඊගාව රිට්‍රීට් එක එනවා. අර ස්වාමීන් වහන්සේ වඩිනවා.
ඒතර මට ඒකට යන්න තියනවා නම් සපයි කියලා හිතන තාක්කල් දැන් මං ඉන්නේ මොකේද? දුකේ. එතකොට මං දැන් දුකේ නම් ඉන්නේ. මට වැඩෙන්නේ කුසලද අකුසලද? මට පෙන්නන්නේ මොකද්ද? අනාගත රිට්‍රීට් එක. එනවාද? ඒතර අනාගත රිට්‍රීට් එක පෙන්නන මම දැන් ඉන්නේ මොකේද? දුකේ. ඒතර මං දැන් දුකේ නම් ඉන්නේ. ඒ දුක මැනේජ් කරන්න මම දන්නේ නැත්තම් මං ඒ දුකත් එක්ක මැරලා ගියොත් හරිද? අනේ මේ මට භාවනාවට යන්න බැරි නිසා ඇතිවෙච්ච දුක කියලා මම දිව්‍ය ලෝකෙට ගෙනියන්නේ නැහැ. ගැටීම ගැටීමමයි. ද්වේෂය ද්වේෂයමයි. පටිගය පටිගයමයි. ඒතර මං කොහාටද යන්නේ? අරමුණ නෙමෙයි කතාව. එහෙම ජස්ටිෆයි කරන්නේ නැහැ මේ කෙලෙස්. එහෙනම් ගැටීමක් නම් තියෙන්නේ. ඒ ගැටීමට හිමි තැනට මාව ගෙනියනවා. සතර අපායට. එතකොට දැන් ඔබට හිතෙයි අදේනේ මේ භාවනා කරමු කෙනෙක්. දැන් ඔබට චතුප්පපාත ඥානෙ උපදිනවා කියලා හිතන්නකො. ඔබට පේනවා මේ භාවනා කරන කෙනෙක්. භාවනාවට කැමති කෙනෙක්. නිතර නිතර යන්න හිටපු කෙනෙක්. මෙන්න මැරලා ගිහලා පල්ලෙහා ඉපදිලා. ඒතර ඔබට මොකද හිතෙන්නේ? ඔබට ප්‍රතිපදාව ගැන සැක උපදිනවා. මේ භාවනා කරන කට්ටිය සතර අපායට යනවා නේද? වැඩක් නැහැ නේ මේක කියලා. එතන ඒක නෙමෙයි කතාව. එයා භාවනා කරන්න ගියාට පුතේ එයා දැර හිටියේ නැහැ හිත කලමනාකරණය කරන්න ඕනේ කොහොමද? එනවා. මැනේජ්මන්ට් එක දන්නේ නැහැ. ඒක නිසා එයාට තිබුණේ මොකද්ද? දෝමනස්යක්, පටිගයක්, ගැටීමක්. ඒතර ඒ ගැටීම් සහගත හිත කලමනාකරන්න දක්ෂ නැති නිසා ධර්මයේ නාමයෙන් හරි ප්‍රතිපදාවේ නාමයෙන් හරි පහළට ගිහින් තියනවා. ඒතකොට ඒක දකින්න කෙනාට මොකද වෙන්නේ? මේ චතුප්පපාත ඥානය සමාධියක් තුලින් උපදවගත්ත ඒ පුජ්‍යලයට ඒ දකින දර්ශනය තුල එයාට දෙනවා මේ කර්මඵල නැහැ. එතන කර්මඵල වලින් වැඩක් නැහැ. කුසල අකුසල වලින් වැඩක් නැහැ කියලා. නේද? ආගතුනසගේ ලස්සන විවරණයක් තියෙනවා ඕක ගැන. ඒතර සමානලාවට අපිට හිතනවා මේ අකුසල් කරන කෙනෙක් පේනවා. ඔක භාගතුනස කියන දෙයක්. ඇත්තට මේ සූත්‍රයේ ඉස්සනම බලද්දි මට හිතෙනවා මේ භාගතුනස කියපු දෙයක්මද කියලා. මම නැවත කියෙව්වා. ඒතර තමයි මට තේරෙන්නේ නෑ භාගතුනස කියපු විවරණයක් ඒක. හරි පුදුමයි. ඒක තියෙනවා. තව කෙනෙක් දැන් මේ ලෝකෙට පේන අකුසල් වඩනවා. හරිද? හැබැයි ඒ මනුස්සයා මැරිලා ගිහින් සුගතිය ඉපදලා ඉන්නවා දකිනවා. එන එතකොට අර දිවස්ලාභියට මොකද හිතෙන්නේ? ඒක යාගේ ප්‍රත්‍යක්ෂය නේද දැන්? අවුරුත් කියලා නෙමෙයිනේ. එයාගේ ප්‍රත්‍යක්ෂයම දන්නවා අහවල් පුජ්‍යලයක් කුසල් කරපු කෙනෙක්. කුසල් වඩපු කෙනෙක්. හැබැයි එයා මැරිලා ගිහිල්ලා නෙමෙයි සම අකුසල් වඩපු කෙනෙක් අන්න මැරිලා ගිහිල්ලා සුගතිය ඉපදිලා තියෙනවා. එතකොට එහෙනම් දැන් පව් කරාට ප්‍රශ්නයක් නැහැ නේ. ඉල සාධාරණ යට හිතන්න බෑ. එමෙ හිතෙනවා. ඒක නුවණින් දකින්නේ. ඒ කියන්නේ සමාධියෙන් දකින්න එක බොරුවක් නෙමෙයි. ඔත් එකෙන් වෙන්න පුළුවන්. ඇයි එහෙම වෙන්න පුළුවන්? දැන් ඔබලා නිකන් හිතන්න. ඉතිහාසයේ කවදාවත් අඟුලිමාල තරම් අපරාධකාරයෙක් හිටියද කියලා තනි පුජ්‍යලික සීරියල් කිලර් කෙනෙක්. කී දහක් මරුවද අඟුලිමාල? 999 නෙමෙයි. දෙන්නේ 999 නෙමෙයි. ඒ 999 තිබුණේ මොකද දන්නවද? දැන් මෙයා කලින් ගොඩාක් මිනිස්සු මැරුවා. මරලා ඇඟිලි කැපුවා. හරිද? ඇඟිලි කපලා එක ගස් බෙනවල වල උපහාස වල හැංගුවා. එයාටත් අමතක වුණා හංගපු තැන් අනිත් එක සත්තුත් කාලා. හරිද? ඊට පස්සේ මෙයා මොකද කරේ? වැලක් අරගෙන කපන ඇඟිලි මාලයක් හැටියට ඇමුණා. එතකොට නැති වෙන්නේ නැහැ නේ තමන් කරේ දාගත්තා. එහෙම කරේ දාගත්ත ඒවා තමයි 999 ඇත්තේවල. හරිද? ඊට කලින් තව බොහෝ පිරිසක් මම නේද ඔබට හිතෙන්න පුළුවන්. ඇයි එයා මේ ඇඟිලි කපන්න මිනිහෙක්ව මරන්නේ? ඉතින් ඇඟිල්ලක් කපගන්න මිනිහෙක් මරන්න ඕනේ නැහැ නේ කියලා. මොකද බලන්න මේ පුජ්‍යලයා මොනතරම් සංවේදී කෙනෙක්ද කියලා එයාට හිතෙනවා මේ දැන් ඇඟිල්ලක් කපාදී මනුස්සයා බෙරි හඳේනව නේද? නිකන් හිතන්නකෝ ඇඟිල්ලක් කපාදී මනුස්සයා එයා ඒක ආන්න කැමති නැහැ. ඒතර මරණ කැපුවාම ඒ අඳෝනාව වැහෙන්නේ නැහැ. එහෙම. ඒක බාන්න මේ හිතකට හිතෙන දේ.
අහිංසක කෙනෙක් නේ. එයා කැමති නෑ අර අඳුනව අහන්න. හැබැයි පූජාව හැටියට එක මිනිස්සෙකින් කැංගිල්ල ගානේ ගන්න ඕනේ. ඊට වඩා ගන්න බෑ. ඒතර ඒ වගේ සීරියල් කිලර් කෙනෙක් ගැන අහලා තියෙනවද බලන්න. පැතිකේ. නේද? එතකොට දැන් මේ පුජ්‍යලයා කොහොමද රහත් වෙන්නේ කියන්නේ සමාධියකට එන්නේ ඇයි? අර මිනිස්සු අඬපු දේවල් එක මම මරපු දේවල් මේ සේරම මේ රිග්‍රෙට්ස් ඒවා මේ එන්නේ නැද්ද මතුවෙලා රිපෙන්ට් වෙන්න? එනවනේ. නමුත් ඒව ඕවර්රයිඩ් කරන මනෝභාවයක් හැකියාව තිබිච්ච නිසා කර්ම ටික මොකද උනේ? අවසන. හැබැයි ඊගාවට එන්නේ හිටියේ කවුද? අම්මා. අම්මව මැරුවා නම් බැරි වෙලා. එයාට සෝවන් වෙන්නත් බෑ රහත් වෙන්නත් බෑ. එයාට ඒ කාන්තෙම සතර අපාය නෙමෙයි. අවීචියට යනවා. අවීචියට යනවා. ඒතර එයාගේ දක්ෂභාවය නිසා මොකද කරේ? අර සිතුවිලි අර දුක්සහගත සිතුවිලි සේරම මනෝභාවයන් ඕවර්රයිඩ් කළා. දහම ගලපගෙන යා නිදහසලා ගියා. එනවා අර අකුසල් වඩපු කෙනෙකුට උනත් මේ ධර්මය ඇහිලා එක මොහොතකට හරි එයාට ඇති වෙන චිත්ත ප්‍රසාදය නිසා ඒ චිත්ත ප්‍රසාදයේ සහිතව එයා මැරුණොත් එයා සුගතිගාමී වෙනවා. හැබැයි අපි එයාව ප්‍රොෆයිල් කරන්නේ කවුද? අපරාධකාරයෙන්. එයා උඩට යන්න බෑ කියලා. නමුත් එයාගේ හිත සකස් වෙච්ච විදිහ අපි දන්නේ නැහැ. ඔය ඉඳ තියනවද පුතේ? මොනවටද? එහෙමමයි පුතේ. මොකද දැන් හිතන්නකෝ ඔබලා අපි දැන් මේ හම්බෙලා ඉන්නේ. මේ විදිහට මේ දේශනාව අහන්න මේ විදිහට වාඩි වෙලා හරි ඉන්නේ. සසරේ හුරුවක් තියෙන නිසාමයි. සසරේ මේ ධර්මයට අපි ටියුන් වෙලා නැත්තම් බුදුරජාණන් වහන්සේ ඇසුරු කරන මේ ධර්මය අපි ඇසුරු කරන අපි ඒකේ ටේම් වෙලා නැත්තම් බණක් අහන්න මල්ලි හිතන්නේවත් නැහැ. බණක් අහන්න හිතන්නේවත්. එම අවශ්‍යතාවයක් එන්නේ නැහැ. එන එක සසර හුරුවක්ම තමයි. සසර හුරුවක්. ස්පාක් එක පාට තමන්ට ට්‍රිගර් වෙනවා. මේ ගණන් ධර්මය. මේක තමයි ධර්මය. ඒ වගේම අධර්මයටත් එහෙමයි. අධර්මයට ටියුන් වෙලා ඉන්න කෙනාට අධර්මය තමයි ධර්මය හැටියට වැටෙන්නේ. ඒතර ධර්මය හොයාගෙන නැද්දී විපාක වාරයක් හැටියට යට හම්බෙන්නේ මොකද්ද? ධර්මය කියලා හිතෙන්නේ මොකද්ද? අධර්මයමයි. සමහරු ධර්මය හොයාගෙන නැද්දී අධර්මයක් ඇහෙන්නෙම නැහැ. හරිම ප්‍රසයිස්ලි බොහොම පැහැදිලිව ඒ භාගතුන් වහන්සේගේ පිරිසුදු ශ්‍රී මුඛ දේශනාව ඇහෙනවා. ඒගොල්ලන්ගේ ගලප ගන්නවා. ඒගොල්ලන් නිදහසලා. ආයක කිව්වම හොඳ දෙයක් මතක් වුණා. ඒ නිසා මම පුතාලා හොඳට මතක තියාගන්න. අර හාමුදුරුවෝ ධර්මයක්ද මේ හාමුදුරුවෝ අධර්මයක්ද කියන්නේ කියලා හාමුදුරුවලා ගැන හොයලා ගැටෙන්න යන්න එපා. එනවාද? කිසිම හාමුදුරු කෙනෙක් ගැන කිසිම විදිහකට ගැටීමක් ඇති කරගන්න එපා. හොඳද? මොකද අපිට ඒකෙන් අකුසල සකසනවා. අපේ ගමනටයි අපි අඩකොට දාගන්න. එනවා. වැදගත් වෙන්නේ මොකද්ද? ඒ භාගතුන් වහන්සේ දේශනා කරපු යම් ධර්මයක් තියෙනවා නම් ඒ තථාගත ධර්මයේ Tamanට වැටෙන ප්‍රමාණයට උකාගෙන ඒක තමන් ඇප්ලයි කරලා තමන් සැනසෙන්න කාටවත් චෝදනා කරන්න එපා. මොකද මේ චෝදනාව තුළ තමන්ටමයි ඇකියුමුලේට් වෙන්නේ අකුසල. ඒවට වන්දි කියවන්න වෙන්නේ තමන්ටමයි තනියෙන්. එනවාද? හොඳට මතක ගන්න මේ යුගයේ හරි ප්‍රශ්නයක් කො. අපෝ අරහඳුරු වැඩක් නැහැ. මෙහෙමයි මේ හඳුරු හොඳ. මේ හැමෝම කඳවුරු හදාගෙන තියෙන්නේ. තමන්ගේ හාමුදුරුවෝ. ඊට පස්සේ තමන්ගේ හාමුදුරුවන්ට කවුරු ගහපු ගමන් ඒ ගහපු මිනිස්සුන්ට අනිත් පැත්තේ යුද්ධ ප්‍රකාශ කළා. මේක ධර්ම යුද්ධයක්. ධර්ම කෝලහලයක් වෙලා තියෙන මේ යුගයේ. එනද? ඔක බුද්ධ කාලෙත් උනා. භාගතුන් වහන්සේ ජීවමාන වැඩ ඉන්නෝගේ රහතන් වහන්සේලා බැබලි ඉන්න යුගයේ
පෘථග්ජන භික්ෂුන් අතර වැසිකිලි බාල්දියක වතුර ටිකක් ඉතුරු වුණා කියලා. විනය ප්‍රශ්නයක් මුල් කරගෙන හරිද? විනයෙන් චෝදනා කරන්න ගත්තා. ඒතර විනයෙන් අග්‍ර උපාලි මහරහතන් වහන්සේ ඉන්න යුගයේ. ඕක අතාරින්න කියලා කිව්වත් අතහැරියේ නැහැ. හරිද? වැසිකිලි බාල්දියක තියෙන වතුර ටිකක් නිකන් හිතන්නකෝ. විනය කියලා තියෙනවා වැසිකිලි බාල්දිය වතුර ඉතුරු ගන්න එපා කියලා. බාල්දිය අනිත් පැත්ත හරවලා තියන්න කියලා. හරිද? දැන් එක භික්ෂුවක් ගිහිල්ලා ඇද්දී ඒක ඉතුරු කරලා තිබ්බා කියලා හිත වඩපු නැති භික්ෂුවක් දැකලා එයා යුද්ධ ප්‍රකාශ කළ එක ලොකු කෝලහලයක් බවට පත් වුණා. කොටෙම කිව්වොත් සංඝයා දැන් අර කම්ප්ලේන් කරපුව හාමුදුරුවන්ට කැමති හාමුදුරුවෝත් ඉන්නවනේ. ඒ හාමුදුරුවෝ එක පැත්තක් ගත්තා. හරිද? විනයට කැමති, ඒ කියන්නේ විනයට කැමති නෝ, කියන්නේ විනය හැබැයි එතන ධර්ම විනයේ අර්ථකථනය උනේ නැහැ. දැන් භාගතුන් වහන්සේ කියන්නේ ධර්ම විනය. විනය ධර්ම නෙමෙයි. ධර්මයෙන් තමයි විනය ඉන්ටර්ප්‍රිට් වෙන්න ඕන. එතන ධර්මයේ දැක්කේ නැහැ මොකද්ද? මට දැන් මේ වැසිකිලි බාල්දිය අහක තියෙන වතුර ටිකක් ගැන මට දැන් ද්වේෂයක් ඉපදිලා ඒ ද්වේෂය නිසා මට දැන් රහතන් වහන්සේලාත් එක්ක හැප්පෙන මට්ටමට මං ගිහිලා කියලා තේරුන්නේ නැහැ. ඒතර තමන්ට මේ අකුසලයේ තමන් තුළ වැඩෙන බව ප්‍රකට වුණේ නැහැ. ඒක දකින්න හැකියාවක් තිබිච්ච නැති නිසා රවන්න අයියා නිකන් හිතන්න. උපාලි මහරහතන් වහන්සේත් එක්කත් ගැටුණා. දැන් උතන තිබිච්ච ප්‍රශ්නේ මේකයි. භාගතුන් වහන්සේ කියනවා ඒ සංඝයාට දැන් ඔය දෙපැත්තට බෙදෙනවනේ. දෙපැත්තට බෙදලා වාද කරගනිද්දී ගහ පැන ගනිද්දී ඒ සංඝයාට කැමති බූමාට දෙවරු ඉන්නවා. ඒගොල්ලෝ දෙපැත්තට බෙදෙනවා. ඒ බූමාට දෙවරුන්ට කැමති ඉහළ තාවතින්ස යාමේ තුසිතේ කියන්නේ චාතුම් මහරජගේ තාවතින්ස යාමේ තුසිතේ නිම්මානති පරිමිත වසවර්ති දක්වා ඉන්න දෙවරු මොකද වෙන්නේ? ඒගොල්ලොත් ඒ විදිහටම දෙපැත්තට බෙදලා මේක මේ වැසිකිලි බාල්දිය මුල් කරගෙන දිව්‍ය ලෝකවල යුද්ධයක් ඇති වෙනවා. නිකන් හිතන්න. ඇයි මේ? තමන්ගේ පාර්ශවයෙන් පෙනී ඉන්නේ කියලා. මොකක්ද ඉෂුව එක? ඕ විචාරය. ඕ ඇනලිටිකල් පවර් එක. තමන්ට මෙච්චර චූටි දෙයක් ගැන මොනසා මේ හානියක් දැන් මේ දිවි මිනිස් ප්‍රජාවටම උනා නේද කියලා තේරෙන්නේ නැහැ නේද? අන්තර භාගතුන් වහන්සේ කියන පුතේ ඔක අතාරින්න අපේ. ඔබම යෝකෙන් විනාශ වෙන්නේ මොකද්ද ඔය කරන්න කියද්දී භාගතුන් වහන්සේ වෙනුවෙන් මහාන වෙලා හිටපු ඒ විචුන් වහන්සේලා දෙපාර්ශ්වයක අතහැරියේ නැහැ. භාගතුන් වහන්සේ පාරිලේ යවන්නට වඩිනවා. කිසිම භික්ෂුවක් මට මොන ගහෙන්න ඕනේ නැහැ කියලා. භාගතුන් වහන්සේ එළියට යන්න උනා. ඇයි? විචාරයක් නැති භික්ෂුන් වහන්සේලා නිසා. එන ඇදලිද මං කියන්නේ? එන විචාරයක් නැති දායකයෝ නිසා හාමුදුරන්ට එළියට යන්න වෙනවා. ඔව්. එන මොනසා අකුසල් දැන් තමන් තුළ වැඩෙනවද කියලා පේනවද? වැඩෙන්න පුළුවන්ද කියලා? ඒ පොසිබිලිටි එක පේනවද දැන්? මොනසා භයානකද? හරි පරිස්සම් වෙන්න ඕනේ. හරි පරිස්සම් වෙන්න ඕනේ. මේ ਵਿਚාරය කියන දේ නැත්තම් පුතේ මේ විමර්ශනා කියන 이르දිපාදය නැත්තම් මේ බුද්ධ ශාසනය පැවැත්මක් නැහැ. දැන් ඔබලා ධර්මයට කැමති ඕන ඡන්දය. දැන් අර භික්ෂුන් වහන්සේලාත් විනයට කැමති. ඡන්ද. දැඩි අධිෂ්ඨානයක් තියෙනවා දෙවිහිමින් මම විනය ආරක්ෂා කරනවා. චිත්ත. ඩිටර්මිනේෂන්. හරිද? මම හිතන්නකෝ. චිත්ත වීරිය. ඒකට වීරියත් කරනවා. හැබැයි උනාසට නැතුනේ මොකද? විමර්ශාව. විමර්ශාව නැති වෙච්ච නිසා වැසිකිලි බාල්දිය ඉතුරුච්ච ටික වලටම ගහලා දාලා ප්‍රශ්න ඉවර කරගන්න තිබිච්ච වෙලාවේදී ඒක ගෙනිච්චා පරිමිත වස්වාර්ථය දක්වා භාගතුන් වහන්සේට ආවාසය අහිමි වෙන තැනට ගෙනිච්චා. නිකන් හිතන්න. එහෙනම් මේක තමයි හිතේ ස්වභාවය. එහෙනම් මේ හිත ගැන අවබෝධයෙන් ඉන්න. මේ හිත ගැන අවධානයෙන් ඉන්න. මේක හරි භයානකයි. මේ හිත පුතේ අපිට මේ චූටි දේවල් පෙන්නලා අපි ලොකු විපාක සකස් කළ දෙන මහා නිරයවල වලට මහා ප්‍රපාත වලට ඇදලා දාන්න පුළුවන්. ඒ නිසා මම පුතාලා රැකෙන්න. මේ බුද්ධ ශාසනයේ
හරිම අමාරුවෙන් ඔබලා උපය ගත්ත දෙයක් පැටව. ප්‍රේත ලෝක තිරිසන් ලෝක ඉක්මවලා ඒ නිරේවල් වලින් නිදහස් වෙලා මොහොතකට මේ මනුස්ස ලෝකයට ආපු අවස්ථාවේ මට බුද්ධ ශාසනයක් හම්බ වෙනවා. පරිපූර්ණ මිනිසෙක් බවට මමපත් වෙලා. බෞද්ධයෙක් බවටත් පත් වෙලා. අංග සම්පූර්ණ මිනිසෙක්ට මට මේ ධර්මය අහන්න හිතුත් පහළ වෙලා තියෙද්දි මට මේ චූටි ਵਿਚාරය තිබුණ නැත්තම් මල්ලි මං කෙලින්ම ගහගෙන යනවා හුලඟට ගහගෙන යන පුළුන් කැල්ලක් වගේ. කවරේ මොනවාර කිව්වහම මං ඒ පැත්තට යනවා. තව කවර මොනවාර කිව්වහම ඒ පැත්තට යනවා. ඕ ආර පෞරුෂයක් නැහැ. තමන් තුල විමර්ශාව කියන ඉර්ධිපාදේ නැහැ. තමන්ට මේ විදිය සිතුවිල්ලක් ඇති වුණොත් ඒ සිතුවිල්ලෙන් මට මොකද වෙන හානිය කියලා අක්සේරු කරන්නවත් බෑ. හැබැයි ජස්ටිෆයි වෙන්නේ මොකද්ද? නෑ මම මේක බුද්ධ ශාසනය වෙනුවෙන් මේ දේ කරන්නේ. විනය වෙනුවෙන් මම මේ දේ කරන්නේ. බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නයි මම මේ දේ කරන්නේ කියලා. ඒ ඇති වෙන චිත්තයට පුළුවන් මෝහ මූලිකේ චිත්තයට පුළුවන්. හරිද? මම නැත්තරම නැති කරලා දාන්න. සදාහට මට ආපහු බුද්ධ ශාසනයක් මොන නොගෑන මට්ටමට මාව දාන්න. තේරෙනවද මං කියන දේ? මේ යුගයේ ඕක සිද්ධ වෙනවා. මාරය වුණත් ටාගට් කරන්නේ අසුර වුණත් ටාගට් කරන්නේ සද්ධාවන්තයා. සද්ධාව නැති කෙනාව ටාගට් කරන්නේ නැහැ. ඇයි? ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක් නැහැ. නේද? එහෙනම් ඔබලා ටාගට් එකක් වෙලා ඉවරයි. හොඳට මතක තියාගන්න. කාගේද? අපිට තියෙන අහිංසක ශ්‍රද්ධාව මාරය අපිට වඩා පවර්ෆුල්. හරිද? මොකෙන්ද? බලයෙන් අධිපතිභාවයෙන් පවර්ෆුල්. අපිට අධිපතිභාවයක් නැහැ. හැබැයි ඔබලගේ හිතේ තියෙන ශ්‍රද්ධාව මුල් කරගෙන විචක්ෂණීය විචාරශීලීත්වයේ විමර්ශා කියන ඉර්ධිපාදයේ තිබුණොත් මේ මාරයට මේ මාරයාගේ අධිපතිභාවයට මේ කිසිම කෙනෙකුට අපි හොල්ලන්න බෑ. ඇයි? මේ විදිහට හිතුවොත් ඒක මට අකුසලයක්ද? මේ විදිහට හිතුවොත් ඒක මට කුසලයක්ද කියලා බේසික් ඇනලිටිකල් පවර් එකක් ඇනලිසිස් එකක් මම පුතාට තියනවා නම් මාරයා මොනව කරන්නද? එහෙනම් ශ්‍රද්ධාව පෙරදරි කරගත්ත මෙන්න මේ යෝනිසෝ මනසිකාරය ඔබ තුළ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අර හුලඟට ගහගෙන යන ඒ දිශාවන්ට ගහගෙන යන පුළුන් කැලක් වගේ ඔබලා විනාශ වෙලා යනවා. මේ චූටි ආරාධනාවක් මම මේ කරේ තේරෙනවද මම කියන දේ? ඒක හරිම සීරියස්ලි ගන්න. මොකද මේ යුගය හරි භයානක යුගයක්. බුදු ශාසනයේ බැබලෙන යුගයක් අන්තිම මේ කියන්නේ මේ අඩු ආයුෂ තියෙන බුද්ධ ශාසනයක් නෙමෙයි අපිට තියෙන්නේ. අඩු ආයුෂ තියෙන බුද්ධ ශාසනය. අල්ප ආයුෂ තියෙන බුද්ධ ශාසනය. ඔබලා හිතන්න එපා තව අවුරුදු 1000 ගණන් තියෙයි කියලා. ඇයි? දැන් මේක පණ අදිනවා හුස්ම නේද? හුස්ම අමාරුවෙන් මේ ගන්න බුදු ශාසනයක්. ඇයි? කොහොමද මේ බුදු ශාසනය අතුරුදහන් වෙන්නේ? ධර්මයේ වගේ දෙයක් මතුවෙනවා. ඒතර මේ අහිංසක මිනිස්සුන් අන්ධ බන්ධ වෙනවා. කෝකද ධර්මයේ කෝකද අධර්මයේ කියන්නේ. ඒතර එහෙනම් දැන් ඔබ තුල ධර්මයේ මතුවලා තියෙද්දී අධර්මයට බහුව වෙන්නේ නැහැ. හැබැයි අධර්මයේ ඔබ තුල මතුවෙන්න පුළුවන් ආයුෂ මානසිකාරය තුල. ඒ අර වැසිකිලි බාල්දියේ තිබිච්ච චූටි වතුර ටික කොච්චර දුරකට ගෙනිච්චද කියලා දැන් හොඳට හිතලා බලන්න. එහෙනම් අපිට ਵਿਚාරයක් තියෙනවනේ මේ විදිහට හිතුවොත් මට මේක අවැඩ පිණිස හේතු වෙනවද? මේ විදිහට හිතුවොත් මට මේක වැඩ පිණිස හේතු වෙනවද? එච්චරයි. සරලයි. එහෙනම් එතනින් අපිට ධර්මය අධර්මය වෙන් කර ගන්න පුළුවන්. ස්වාමීන් වහන්සේලා ගැන විතරක් නෙමෙයි. කිසිම කෙනෙක් නිසා මය පුතාලගේ හිත දූෂණය කරගන්න එපා පුතේ. ඔබ හරි අමාරුවෙන් මේ අවස්ථාව ඔයගොල්ලන් උපයාගත්තේ මේ සුන්දර මනුස්ස ජීවිතය ලබා ගත්තේ. මෙහෙම කරද්දී ඔක අහිමි වෙන්න පුළුවන්. එනිසා කට පරිස්සම් කරගන්න. කන ගැන අවධානයෙන් ඉන්න. ඇහැ ගැන අවධානයෙන් ඉන්න. මොකද සුලභව අලෙවි වෙන්නේ මොනවද මාකට් එකේ? කෙලස්. කෙලස් වලට තමයි ලොකුම ඉල්ලුම. ලෝකේ කවදා? ලොකුම ඉල්ලුම තිබුණේ කෙලස් වලට ධර්මයට නෙමෙයි පුතේ. කෙලස් වලට තමයි මාකට් එක තියෙන්නේ, හැදිලා තියෙන්නේ. අපි ස්වභාවයෙන්ම ගැටෙන දේවල් වලට ආසයි. කුණු රහට අපි කැමති. ඇයි? ඒක තමයි අපි සසර හුරු කරගෙන ආපු දේ.
කාගේ හරි හොඳක් කියනට වඩා කාගේ හරි නරකක් ඇත්තද මොකද වෙලා තියෙන්නේ? අර හරි කැමති ඒක. නමුත් මවතර පරිස්සංගෙන් මේ ලෝකේ කිසිම කෙනෙක්ගේ දෝෂයක් නැහැ පුතේ. හැමෝම අහිංසකයෝ. හැමෝම ඉන්නේ මුලාව තුල. Tamanට හිතෙන විදිය හරියි කියලා හිතාගෙන ඉන්න අහිංසකයෝ. හිත විසින් දරුණු ලෙස නොමග යවපු අහිංසක පිරිසක්. ඒගොල්ලන්ට Tamanට හරියි කියලා හිතන දේවල් කිව්වට ඔබ නෝනින් දකින්න මේ විදියට මේ දේ අහලා මම එක තරහා ගත්තොත් මා තුල වැඩෙන්නේ කෙලෙස්ද කියන එක. අකුසල්ද කියන එක. ඒකේ ඉම්පැක්ට් එක ඔබටමයි තියෙන්නේ. කන්සික්වෙන්සස් ඔබමයි විඳවන්න ඕන. පැහැදිලිද මං කියන දේ? එහෙනම් මාකට් එකේ මොනතරම් කුණු රහට කැමති දේවල් තිබුණත් ඔබ තුලේ කුණු රහට කැමැත්ත උපදවා ගන්න එපා. අකමැත්තෙන් උනත් ඒවා ඇසුරු කරන එක නවත්තන්න. ඒ වගේ නිවුස් බලන එක, ඒ වගේ නිවුස් අහන එක, තමන් ළඟම ඉන්න කට්ටියකින් හරි ඒ වගේ දේවල් ඇහෙනවා නම් ඒගොල්ලන්ව දුරු කරන්න දෙපාරක් හිතන්න එපා. මොකද අපි අමාරුවෙන් උපයාගත්ත මේ අවස්ථාව තව කෙනෙක් නිසා විනාශ කරන්න බෑ. at any cost. හොඳට මතක තියාගන්න. කිසිම කෙනෙක් නිසා හෝ කිසිම දෙයක් නිසා ඔබලගේ හිත දූෂණය කරගන්න එපා. ඒක පිරිසිදු තියාගන්න. ඒක මහා අපරාධයක්. ඒක අපිට නොවේවා. එහෙනම් ඒකත් මේ අමතර දෙයක් මං කිව්වේ. ඒක හරිය වටිනවා. දැන් අපේ රට කියන ගැංගීමනුත් උගන්ට ඕක වෙනවනේ. මොකද? අනේ අපි නම් දැන් මේ රටේ හොඳට ඉන්නවා. ඒත් ඉතින් අපේ රටනේ. අපේ රට දැන් මෙහෙම වෙනවා නම් ඒක බෑනේ. දැන් මේක මෙහෙම වෙන්න බෑ. නේද? මේ මිනිස්සු මේවා කනවා, මේවා විනාශ කරනවා කියන්නේ Tamanට ඇති වෙන මොකද්ද? ඒතර ඒ ද්වේෂයේ විපාක කවුද විඳවන්න ඕනේ පුතේ? ලංකාවද ඔබද? ඒක නේද? එහෙනම් මේ ලෝකේ සාධාරණ අසාධාරණ හොයන්න එපා බාහිරින්. ඔබට ලොකුම අසාධාරණේ කරන්නේ තමන්ගේ හිත. අපිට අරමුණු හැටියට පෙන්වනවා අපි වැඩිපුරම කැමැත්ත තියෙන දේවල් හරහා තමයි අපිට ලොකුම අකමැත්ත ඉපදෙන්නේ, ගැටීම් ඉපදෙන්නේ. ඒ හරහා අපි මොනතරම් විනාශ වෙන්න පුළුවන්ද? අපි කැමති ලෝකයේ සුගිත මුදිත වෙලා තියෙනවා නේද? සුන්දර දියුණු හැමෝම සුගිත මුදිත ජීවිතයක් ගත කරන පරිසරයක් මේ ලංකාවේ තියෙනවා නම් හොඳයි කියලා අපිට හිතෙන මේ ඉන්න අපිට නේද? ඇත්තම කියනවා නම් මටත් මතකයි ඒ කාලේ 94 වගේ අපි මෙහි ඉගෙන ගන්න කාලේ ඔස්ට්‍රේලියාවේ මේ ලංකාව ගැන ඇත්තටම ආදරය ඇතුලේ මෙහි ඉන්නේ නැද්ද? ලංකාවේ වටිනාකම අපිට දැනෙන්නේ මෙහිදී. ඒකට අපිට හරියට ලංකාව මිස් වෙනවා. ලොකු ජාතිකත්වයක්, හැඟීමක් ඇති වෙනවා, මමත්වයක් ඇති වෙනවා. අපේ රට කියලා. ඒක මිස් වෙද්දි තමයි දැනෙන්නේ. ඒකම අපි ඒ රට ගැන අවධානය තමයි වැඩි වෙනවා. අවධානය වැඩි වෙන්න අපිට පේන්නේ මොනවද දන්නවද? අපි අකමැති දේවල් අපේ රටට විනාශ වෙනවා. අපේ රට විනාශ වෙනවා. මේගොල්ලෝ විනාශ කරනවා කියලා අපිට එක එක සංඥා උපදිනවා. හරිද? එහෙම ඉපදෙන්න කවුද විනාශ වෙලා තියෙන්නේ? මම. ඒකේ රටේ පවතින ස්වභාවය මේ යුගයේ. ඒවා ධර්මතාවය අපිට වෙනස් කරන්න බෑ. එහෙනම් ඉතින් ඔබලගේ අහිංසක හිත විසින් කියන මොකද්ද? අනේ ඉතින් ලස්සන රටක් නේ අපි හැමෝම කැමති කියලා නේ. ඒකේ කිසිම දෝෂයක් නැහැ. එහෙම රටක් බලාපොරොත්තු වෙන්නේ කිසිම දෝෂයක් නැහැ. නමුත් ඒ බලාපොරොත්තු තමයි අපි දුකට දාලා තියෙන්නේ. ඒකයි අපි දන්නේ නැති පාර්ට් එක. දැන් ඔබලා හිතනවා නේද? හැම අතින්ම සමෘද්ධිමත් වුණා නම් අපේ රට අපිට ප්‍රශ්නයක් නැහැ කියලා. කාටවත් ඔය තියෙන ප්‍රශ්නයක් නැහැ කියලා. නමුත් ඔබ මේ ප්‍රකාශය තුලින් ඇති වෙන මොකක්ද දන්නවද? ඔබට කර්මඵල ගැන ඔබ විශ්වාසය අතහරිනවා. කර්මඵල ගැන විශ්වාසයක් නැහැ. අපි කියන්නේ හැමෝටම එක වගේ තියෙන්න ඕනේ කියලා අපි කියනවා නම්. හරිද? ඒතර එතනින්ම කර්මයට අපි පයින් ගහලා ඉවරයි. එවනේ. දැන් මනුස්ස ලෝකේ ඉන්න අපි ප්‍රොටෙස්ට් කරනවා චාතුම් මහරජාගේ දෙවියන්ට එරෙහිව. ඇයි? ඒ දෙවියෝ වගේ අපිටත් හැමදේම ලැබෙන්න ඕනේ කියලා. කවුද දුකටපත් වෙන්නේ? ආට දකුසසකසෙන්.
ඒතර ඔබ කියයි මොනතරම් අසාධාරණද? චාතුරු මහ රාජික දෙවියන්ට මේ දේවල් තියෙනවා. ඒ අපිට නැත්තේ. එව නේද? ඒක නිකන් තේරුමක් නැති ප්‍රලාපයක් නේ. ඒ තේරුමක් නැහැ. ඇයි? කර්මානුරූප වේදිවරු මේ විදිහට ඉන්නවා. කර්මානුරූප අපිට ඉතින් මේ විදිහට මේක සකස් කරලා තියෙනවා. ඒක නේචර්. උදාහරණයකට අපි ගමුකෝ මේ හිතේ ස්වභාවය හරි පුදුමයි. හරිද? අපි ඔය හිතන සුඛිත මුදිත ජීවිතයක් තියෙන අවස්ථාවක් මේ පෘථිවිය තියෙනවා කියලා හිතන්නකො. අපි අහලා තියෙනවනේ සක්විති රජවරු. අහලා තියෙනවනේ විශ්වාස කරනවද? සක්විති රජවරු කියලා කට්ටිය හිටියා කියලා. අහලා තියෙනවා විශ්වාස කරන්න මොකද භාග්‍යතුන් සිත් කියලා තියෙනවනේ. හරිද? ඉතින් සක්විති රජවරු පහළ වෙද්දි මොකද වෙන්නේ? රටවැසියන් හරිම සතුටින් ඉන්නවා කියනවානේ. ශාස්ත්‍රීක වෙනවා කියන රට. භූ සම්පත් මතුවෙනවා කියනවා. මිනිස්සු හරිම සතුටින් ඉන්නවා කියනවා. ඒ රජුරන්ගේ පිනට. හරිද? අහස දිහා බැලුවහම මොනවද වහිනවා කියන්නේ? ඈ? සත්‍රුවන් වැසි වහිනවා කියනවා. සත්‍රුවන්. යුද්ධ නැහැ කියනවා. ඒගොල්ලන් කැමතිනේ. යුද්ධ නැහැ කියනවා. right. හැබැයි ඔය රජුරන්ට විතරක් තියෙන රත්න දෙකක් තියෙනවා. රත්න තුනක් තියෙනවා. ඒ කියන්නේ බිසවත් එහෙම කෙනෙක්. හරිද? ශ්‍රී රත්නෙන් අග්‍රම කෙනා සක්විති රජුණගේ බිරිඳ බිසව. අශ්ව රත්නය කියලා තියෙනවා. අශ්වයෙක් ඉන්නවා. යා අජානීය අශ්වයෙක් අහසින් යන්න පුළුවන් කෙනෙක්. හරිද? දැන් ඕගලන්ට මේවා ෆැන්ටසි කියලා හිතෙන්න පුළුවන්. නමුත් මේවා මේ ලෝකෙ තිබිච්ච දේවල්. දැන් අපේ පින අඩු නිසා අපිට ඒවා ෆැන්ටසි. හරිද? පින බහුල කෙනාට ඒක සාමාන්‍ය දෙයක්. හරිද? ඒ කියන්නේ පින බහුල යුගවල වල ඒක සාමාන්‍ය දෙයක්. දැන් අපිට ඒවා තේරෙන්නේ අපිට ඒවා හිතන්නවත් බෑ. ඒ වගේම හස්ති රත්නයක් හිටියා. ඒ හස්ති රත්නය කියන්නේ එයාටත් අහසින් යන්න පුළුවන්. අජානීය හස්ති ඇතෙක්. ඔය දෙන්නම සුදුයි. මේක රටවැසියට නැහැ. දැන් මේ සක්විති රජුරන්ට යම් මොහොතක හිතෙනවා මං අජානීය අශ්වයාගේ පිටේ දැන් යන්න ඕනේ කියලා. ඒතර යන්නේ අහසින්. හරිද? ඇයි දැන් මේ රජුරන්ට අජානීය අශ්වයෙක් පිටින් යන්න හිතෙන්නේ? එයාට තව අශ්වයෝ ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ට අහසින් යන්න බෑ. ඒගොල්ලන් බිමින් යන්නේ. ඒතරේ මුළු අශ්වයෝ සියලු දෙනාම ඒ රජුරන්ට ඒ මොහොතේ දුකක් වෙනවා. ඒ දුක නැති කරගන්න එයා හොයන්නේ කාවද? අජානීය අශ්වයා, අහසින් යන අශ්වයා. දැන් මෙයාගේ පිටේ අහසින් යද්දී ඕක දකින රටවැසියන්ට මොකද හිතෙන්නේ? මොන ආශ්චර්යයක්ද අනේ සාදු සාදු කියලා. එහෙම දකින අතරවරේ සියුම් දුකක් එනවා. අනේ ඉතින් අපිට නෑනේ කියලා. එහෙම නේද? ඒ දුක ඇති වෙන කොහෙද? ඒක ඇතුළේ හිතේනේ. ඒ රජුරන්ට අර අජානීය අශ්වය තෝරගන්න හිතුනෙත් ඇයි? ඒ මොහොතේ යගේ හිත දුකෙන් තිබිච්ච නිසා. නේද? ඒකට දැන් රටවැසියන්ට ඒක දැකීම දර්ශනීය ආශ්චර්යයක්. හැබැයි ඒගොල්ලන් හිතත් මොකද්ද වෙන්නේ? දුකටපත් වෙනවා. අපිට නෑනේ කියන්නේ. ඒතර ඔය අහසින් යන රජුරන්ට හිතනවා දැන් හස්තියට මාරු වෙන්න. ඇයි? දැන් අශ්වය දුකක්. අශ්වය එහෙමමයි. අශ්වයගේ ප්‍රශ්නයක් නෑ බෑයි. දැන් ඇතාට මාරු වෙන්න ඕන වෙනවා. වෙනසක් අවශ්‍යයි. හිත හැමලම හොයන වෙනසක්. ඒතර දැන් අශ්වය දුකක් වෙලා අශ්වය දුකක් වෙලා නෙමෙයි හිත කියන අශ්වය දැන් දුකක්. හස්තිය සැපයි කියලා. එහෙම නේද? ඔන්න දැන් හස්තියට මාරු වෙලා අහසින් යද්දී ආය රටවැසියන්ට හිතෙන්නේ මොකද්ද? එහෙනම් එදා මේ මිනිස්සුන්ව දුකට දැම්මේ ඒ ඇතාද, අශ්වයද, රජ්ජුරුවද, ඒ ශාස්ත්‍රික බවද මොකද්ද? හිත. එහෙනම් අදත් අපි දුකට දාලා තියෙන කවුද? හිත. එහෙනම් සක්විති රජ්ජුරුව ඉන්නේ දුකේ. ඔය කියන ශාස්ත්‍රීයකම රටක් හැදිලා තිබුණත් ලෝකයක් හැදිලා තිබුණත් රටවැසියෝ ඉන්නේ දුකේ.
ඇයි ඒ දුකෙන් ඉන්නේ? ඒගොල්ලන් හිත ඒගොල්ලන්ව රවට්ටන නිසා. එහෙනම් පැහැදිලිද මං කියන්නේ? එහෙනම් ලෝකේ කවුරුවත් තෘප්තිමත් නැහැ. ඌනෝ ලෝකෝ අතිත්තෝ ඒක තමයි හැටි. ඒක තමයි නේචර්. කවුරුවත් තෘප්තිමත් නැහැ. හැබැයි භාග්‍යතුන් වහන්සේ කියනවා සක්විති රජුරන්ට වඩා සෝවාන් වෙච්ච හිඟන්න ශ්‍රේෂ්ඨයි කියනවා. ඇයි? එයා දන්නවා කොහෙද ප්‍රශ්නේ තියෙන්නේ කියලා. රජුරන්ගේ හිත මොකද යාට කරේ? අස්සය ටික දුකක් කරලා අජානීය අස්සය සැපයි කිව්වා. ඊට පස්සේ ආයි කියනවා අජානීය අස්සය සැපයි හස්තිය දැන් සැපයි කියලා. අජානීය අස්සය දුකයි හස්තිය සැපයි. හිත මොකද මේ කරන්නේ? ගේම් එකක් ගහන්නේ. එතන එයා දන්නවද එයාගේ හිතේ ආව රවටනවා කියලා? නැහැ. එතකොට රජ්ජුරු හොයන්නේ සැපේ කොහෙන්ද? බාහිරින්. නමුත් එයා කොතනින්වත් තෘප්තිමත් නැහැ. මිනිස්සු සැපේ වන්න කොහෙන්ද? බාහිරින්. හැබැයි හිත නේද කියන්නේ ආවල් දෙ ඕනේ කියලා. නමුත් ඒගොල්ලෝ දුකට දාන්නේ කවුද? තමන්ගේ බලාපොරොත්තුමයි. ඒ නිසා තමන්ගේ බලාපොරොත්තු අපි දාන්නේ දුකට කියලා. ඒතර මේ තමන්ගේ හිත තමන්ට සැපයක් වෙලා දුකක් දීලා හිත රවට්ටනවා කියලා දන්නේ කවුද? සම්මා දිට්ඨිය ඇති කරගත්ත කෙනා සෝවාන් වෙච්ච කෙනා. එයාට දුකක් එනවා. හැබැයි එයා දුක මැනේජ් කරන්න දන්නවා. කළමනාකරණය කරන්න දන්නවා. කොහොමද? අවබෝධ කරලා. කවුද මාව දුකට දැම්මේ? හිත. කොහොමද දුකට දැම්මේ? සැපයක් වෙන්න. දුන්නේ මොකද දුකක්? එනා හිතම මට සැපයක් වෙලා දෙන්නේ දුකක් නැහැ. හිතම රවට්ටනවා. දැන් රැවටීම දුකක් කියලා දකිද්දී එයා සෆර් කරන්නේ නැහැ. ඇයි මොකද දුක තුල නැහැ. එයා දැන් ලෝකෙට කම්ප්ලේන් කරනවද? ඇයි? ප්‍රශ්නේ තිබිලා තියෙන තමන් තුලම කියලා තමන් තුලින්ම දැකලා එතන මේක निराකරණය කරද්දී දැන් ලෝකෙත් එක කනෙක්ට් වෙන්නේ නැහැ, පැටලෙන්නේ නැහැ. ලෝකෙ තුල ආයි නැවතත් ආස්වාදයක් හොයන්න දඟලන්නේ නැහැ. එයා දන්නවා ප්‍රශ්නේ කොහෙද තියෙන්නේ කියලා. ඒකට කියනවා සම්මා දිට්ඨිය කියලා. අනේ දැක්ම යුක්ත කෙනා විතරයි පුතේ. එයා දුකෙන් නිදහස් වෙලා නැහැ. එයා දුක හැදෙන හැටි දන්නවා, දුක නැති කරගන්න විදිය දන්නවා. එයා දන්නවා එහෙනම් කොහෙද ප්‍රශ්න තිබිලා තියෙන්නේ? හිතේ. එහෙනම් හිතයි ලෝකේ. එහෙනම් මේ සංසාරයක් පුරාවට මේ ලෝකේ කිසිම කෙනෙක් තෘප්තිමත් නැත්තේ මේ හිත මුලා කරන බව නොදන්නා නිසා. හිත රවට්ටන බව දන්න කෙනාට රැවටීම් තුල නැත්තම් හරිද? එයාට මේ ලෝකේ සැපක් හෝ දුකක් කියලා දෙයක් වාට පැනවෙන්නේ. ලෝභ දේශ දෙක පැනවෙන්නේ. අන්න ඒකයි ඇත්ත සැපේ. නොරැවටීමයි ඇත්ත සැපේ. රැවටීම තුලයි අපි මෙච්චර කල් සැපයක් හොයන්නේ රවට්ටන හිත තුලයි. හැබැයි කවදාකවත් එතන අපිට තෘප්තිමත් භාවයක් ඇති වෙන්නේ නැහැ. අස්ය සැපයි කිව්වෙතේම ඊගා මොහොත කියනවා නැහැ. හස්තිය සැපයි කියලා. ඒක මොකද ආසරණද අපි නේද? මේ හිත අවබෝධ නොකරන තාක්කල් අපි මොනස ආසරණද? අනේ ඔබට ඒක දැනේවා. එහෙනම් එවැනි වූ අසරණ භාවයකට පත් නොවෙන්න තමයි තථාගතයන් වහන්සේ කෙනෙක් මේ ලෝකේ පහළ වෙලා ධර්මයේ දේශනා කරන්නේ. අන්න ඔබට භාගතුන් වහන්සේගේ සරණ, ශ්‍රී සද්ධර්මයේ සරණ, ආර්ය මහා සංඝ රත්නයේ සරණ හම්බ වෙනවා. එතරයි සරණ තියෙන්නේ. එහෙනම් ධර්මයේ තුලිනුයි ඔබ සැබෑ පිහිට පිළිසන්න හොයාගන්න වෙන විදියක් නැහැ. වෙන විකල්පයක් නැහැ. එහෙනම් ධර්මයේ තුලින් සැබෑ පිහිට පිළිසන්න හොයාගන්න මොකට විරුද්ධවද? දුකට එරෙහිව. මොනවා කරලාද? දුක අවබෝධ කරලා. මොකද්ද දුක? මුලාවයි දුක. කවුද මාමුලා කරන්නේ? හිත. කොහොමද? සැපයක් පෙන්නලා. පෙන්නන්නේ සැපයක් බත් දෙන්නේ දුකක්. එහෙනම් හිතමව රවට්ටනවා කියලා අපි දැක්කොත් ඒ රැවටීම තුල අපි තවදුරටත් නැහැ. එහෙනම් අපිට දුක නැහැ. රැවටීම කියන්නේ මුලාව කියන්නේ මෝහය. රවට්ටන හිත සැපයක් වෙනලා සැපේට ඇලෙන එකට කියනවා ලෝභය කියලා. ඒ නිසා අපි දුකටපත් වෙනවා. දුකට ගැටීමට කියනවා ද්වේෂය කියලා. එහෙනම් අපි මෙච්චර කාල හිතුවේ දුක් වේදනාවයි දුක කියලා. දුක් වේදනාව නෙමෙයි දුක. ඔබ සැපයි කියලා ඇල්ලලා තියෙන්නේ දුකටමයි. හරිද? සැපයක් පෙන්නලා හිතමව රවට්ටනවා රැවටීම කියන්නේ දුකමයි. එහෙනම් ඇලීමයි ගැටීමයි මුලාවයි කියන තුනම තමයි දුක. ඒකට කියනවා දුක්ඛාරය සත්‍ය කියන්නේ. අපි ලෝකේ දුක කියලා කියන්නේ දුක් වේදනාව. බුදුරණන්සේ දුක කියලා කියන්නේ දුක් වේදනාව නෙමෙයි. ලෝභ දේශ මොහ තුනම. එහෙදද? බුදු කෙනෙක් පහළ වෙලා මොකද දුක කියන්නේ? අනිත්‍ය. අනිත්‍යයි දුක. එවනේ. අපි දුකක් කියන්නේ මොකද්ද? දුක් වේදනාව. මොකද්ද අනිත්‍ය කියලා කියන්නේ?
දැන් ඔන්න හිතන්න. උදාහරණයක් ගන්නකො. දැන් අර අශ්ව උපමාවම ගන්නකො. අර සක්විති රජුරන්ට අප කමක් නැද්ද? දැන් අර අශ්ව පන්තියක් හිටියා නේ, අශ්ව ගාලක් හිටියා රජුරන්ට. හැබැයි ඒකම අශ්වයෙක්වත් පිළිගන්නේ නැතුව මෙයාට සිතක් පහළ වෙනවා. මට අජානීය අශ්වය ඕනේ කියලා. ඒතර අජානීය අශ්වය ඕනේ කියද්දිම එයාගේ හිත බැහැලා ඉවරයි. ඒ අජානීය අශ්වය සැපයි කියලානේ. ඒතර අජානීය අශ්වය සැපයක් වෙන්නේම අනිත් සියලු අශ්වය දුකක් වෙලා. හරිද? හැබැයි ඒක අශ්වයන්ගේ ප්‍රශ්නයක්ද? නෑ නේද? ඒතර අජානීය අශ්වය සැපයි කියන්නේ කවුද? හිත. ඒක සැපයි කියලා කියපු වෙලාවෙ ඉඳලා ඒ අශ්වය පිටේ නගිනකම රජුරණ තියෙන මොකක්ද? දුක. ඒක නගිනකම ඉවසිල්ලක් නැහැ. ඒ නොවිසිලිමත් භාවය කියන්නේ මොකද්ද? දුක. ඊට පස්සේ දැන් මේ හස්තිය පිටේ යද්දියට සැපයක් තියනවද නැද්ද? තියෙනවා. ඒ තියෙද්දි මෙයාට පහළ වෙනවා මොකද්ද? හස්තියට මාරු වෙන්න තියනවා නම් හොඳයි කියන. අශ්වයෙන් ඇතාට මාරු වෙන්න තියනවා නම් හොඳයි කියන. දැන් අහසෙන් යද්දි ඒ සැපේ තියෙද්දිම දැන් හිත කියනවා නම් දැන් ඇතාට මාරු වෙන්න තියනවා නම් සැපයි කියලා ඒ කියනවා නම් ඇයි ඒක කියන්නේ? ඇතා සැපයි කියන්නේ කවුද? හිත නේද? ඒතර ඇතා සැපක් වෙන්න නම් අශ්වය දුකක් වෙන්න ඕන. එහෙම නේද? ඒතර දැන් අශ්වය තුල දැනෙන්නේ මොකද්ද? දැන් මේ වෙලාවේ අහසින් ඇද්දි සැපයක් තියෙද්දිම ඇතුලේ හැංගිලා තියෙන්නේ මොකද්ද? හැබැයි ඔබට ප්‍රොමිනන්ට් වෙන්නේ මොකද්ද? සැපය. පේන්නේ නැත්තේ මොකද්ද? දුක. නමුත් ඒ නොපෙනෙන දුක තමයි මාව ඩ්‍රයිව් කරන්නේ අර ඇතාට මාරු වෙන්න. ඒකද මේ හිත මොනතරම් වංචනිකයිද කියලා. ඒතර මං අහන්නේ එකම මොහොතේ එකම ක්ෂණයක් ඇතුළත එකම සත්වයක් ගැන මේ හිත මට දෙකක් කියනවා. මොකද්ද? සැපයි කියලාත් කියනවා, දුකයි කියලාත් කියනවා. එහෙම නේද? එහෙනම් දැන් කෝකද ඇත්ත? ඒ අශ්වය සැපයි කියන හිතද ඇත්ත කියන්නේ? ඒක දුකයි කියන හිතද? හැබැයි හොඳට මතක තියාගන්න අශ්වය සැපයි කියන දේ නෙමෙයි ආ පිළි අරගන්නේ. දුකයි කියන එක පිළි අරගෙනයි ඇතාට මාරු වෙන්නේ. හරිද? හැබැයි ඒක තමයි පේන්නේ නැත්තේ. ඒක තමයි හැංගිලා තියෙන මෝහය, මුලාව, රැවටීම. දැකද? එහෙනම් මං අහන්නේ අශ්වය සැපයි කියද්දිම මල්ලි ඒ හිත කියනවා නම් නෑ අශ්වය දුකයි කියලා. දැන් කෝකද ඇත්ත? දෙකම කියන්නේ එකම මොහොතේ. හරිද? එකම සෙනාරියෝ එකක් ගැන. දැන් දෙක එකක්වත් ඇත්තද? නෑනේ. එනතන සැප හෝ දුක තියනවද? එනතන සැප හෝ දුක නැහැ. ඒකට කියනවා අදුක්කම අසුඛ වේදනාව කියලා. සැපත් නැති දුකත් නැති අවස්ථාව තමයි භාගතුන්ස් දකින්න කියලා කියන්නේ මොකද්ද? අනිත්‍ය කියන්නේ. අදුක්කම සුඛං සන්තං අද්දකීනං අනිච්චතෝ. අදුක්කම අසුඛ ස්වභාවයයි අනිත්‍ය හැටියට දකින්න කියන්නේ. හරිද? එහෙනම් එතන තියෙන මොකද්ද? දැන් හිතමව රවට්ටනවා නම් හරිද? දැන් අශ්වය සැපයි කියලාත් කියනවා, ආයි දුකයි කියලාත් කියනවානේ. එතන සැපයි කියලාත් කියනවා, දුකයි කියලා. ඒ දෙකෙන් එකක්වත් තියෙනනම් ඇත්ත නෙමෙයි. එහෙනම් සැපේ වටිනාකම කීයද? 0යි. දුකේ වටිනාකම කීයද? එහෙනම් මේ ඇත්තට මේ සැපයි දුකේ ඩිෆෝල්ට් වැලියු එක මොකක්ද? හැම වෙලාවෙම 0යි. 0. අවුත් වැඩේ තියෙන්නේ මේ සැපයි දුකයි දෙකම අර 0 වෙලා තියෙද්දි අපි ඉන්නේ දුකේ. ඇයි? අපි සසරේ හුරු වෙලා තියෙන්නේ මොකද? මොකේද? දුකට. අපිට විඳින්න දුකක් නැත්තම්. හැබැයි අපි සැපේ අපි හැම වෙලාවෙම සසරේ හුරු කරලා තියෙන දුක. හැබැයි මොකක් හැටියටද? සැපයක් හැටියට. හරිද? ඒතර සැපයක් හැටියට අපි හැම වෙලාවෙම හුරු කරලා තියෙන දුකක් නම් අපි විඳලා තියෙන්නේ මොකද්ද? nothing but දුකමයි. ඒතර දුකට හුරු වෙච්ච කෙනා, දුකට යූස් වෙච්ච කෙනා, දුක්ම පතන, දුක්ම හොයන, දුක්ම විඳින්මින් ඉන්න කෙනාට දුකක් නැති වුණොත් මොකද වෙන්නේ විඳින්න? දුක. හරිද? එහෙනම් මේ ලෝකේ බුදු කෙනෙක් මල්ලි පහළ වෙන්නේ. දුක දුකයි කියන්නේ නෙමෙයි. දුක නැති තැනයි ඔබලා දුකෙන් ඉන්නේ කියලා පෙන්නන්න. එහෙනම් පැහැදිලිද? ඒ දුක නැති නිසා යාට දැන් හොයන්න ඕනේ මොකද්ද? දුක
හැබැයි ඒක හිත පෙන්වන්නේ මොකක් හැටියට? සැපයක් හැටියට. ඒක මේක තමයි කියන්නේ අනිත්‍ය කියලා. ඒ ඩුවැලිටි එකට, ඒ ද්වෛතාවයට, ඒ දෙබිඩි ස්වභාවයට, ඒ වංචනික ස්වභාවයට. එනයි හිත දෙකේ එකක්වත් ඇත්ත නෙමෙයි. එතන 0 තියෙන. වැලියු එක 0. එහෙම නේද? එහෙනම් අන්නේ අදුක්කම අසුඛ ස්වභාවය. අදුක්කම සුඛං සන්තං අද්ද කියනවා. අදුක්කම අසුඛ ස්වභාවය තමයි භාගතුන් වහන්සේ කියන්නේ අනිත්‍ය කියලා දකින්නේ කියන්නේ. එහෙනම් අනිත්‍යයි දුක. දුක නැති එකයි දුක. වැදගත්. ඒ නිසා අපි නැවත නැවත හොයන්නේ මොනවද? එන්ගේජ් වෙන්න දෙයක්. ඒතර එන්ගේජ් වෙන්නේ මොකේද අපි? දුකට හැබැයි මොකක් කියලා හිතාගෙන. සැපක් කියලා හිතන ඔය විදිහටයි පින්වතුනි මේ සංස්කාර සකස් වෙන්නේ. ඒතර මෙතන තියෙන අනිත්‍ය කියලා මම නොදන්නා තාක්කල් මං ඉන්නේ අවිද්‍යාව තුල. අවිද්‍යාව තුල ඉන්න තාක්කල් අර අනිත්‍ය ස්වභාවය තුල මං ඉන්නේ මොකක් තුලද? දුකක්. එහෙනම් යදනිච්ඡන් තන් දුක්ඛං යමක් අනිත්‍ය නැක දුකයි. ඒ දුක නැති කරන්න මං හොයන්නේ මොකද? සැපයක්. හැබැයි සැපයි කියලා මං ආපෝ පැටලෙන්නේ මොකේද? දුකටමයි. මේක කවදාකවත් ඉවරයක් තියෙන්නේ. ওই විදිහට තමයි මේ ලෝකේ සංස්කාර සකස් වෙන්නේ. සබ්බේ සංඛාරා අනිච්චා. එනම් මේ සියලු සංස්කාර අනිත්‍යයි කියලා. යදා පඤ්ඤාය පස්සති. තමන්ගේ ප්‍රඥාවෙන් තමන් දැනගත්තොත් අතනි බින්දති දුක්ඛේ යදුගේ නිදාස් වෙනවා. ඒ සමග්ග විසුද්ධියගේ විසුද්ධි මාර්ගය ආරම්භ වෙනවා. ඒ සම්මා දිට්ඨිය උපදින්නේ එතන. ආර්ෂගේ මාර්ගය උපදින්නේ ඔතන. එහෙනම් ওই විදිහට කෙනෙක් තමන් තුළ මේ සම්මා දිට්ඨිය උපදවගත්තේ නැත්නම් මේ බුද්ධ ශාසනයට අයිති කෙනෙක් නෙමෙයි. අන්න ඒ පුජ්‍යලයා බොහොම ලේසියෙන් මාරයට වටන්න පුළුවන්. අන්න ඒ පුජ්‍යලයා ඕනම දෘෂ්ටියකට අහු වෙන්න පුළුවන් මේක ධර්මය කියලා. ඕනම අධර්මයකට අහු වෙන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි මේ බුද්ධ ශාසනය ටිකෙන් ටික අතුරුදහන් වෙලා යන්නේ. එහෙනම් තමන් තුළ මේ ප්‍රඥාව උපදවාගෙන තමන් මෙන්න මේක අවබෝධ කරගත්තොත් මේ හිතේ තියෙන දෙබිඩි ස්වභාවය ඔබ මේ ලෝකෙ ඉක්මවනවා. එක්තරා භික්ෂුවක් භාගතුන් වහන්සේ සමීපයට ඇවිල්ලා අහනවා. ස්වාමීනි භාගතුන් වහන්සේ ඉත්තවතානකෝ බන්තේ ලෝකෝ නීයති කියන පරිකිස්සති කස්සච උප්පන්නස වසංගච්ඡතේති. ස්වාමීනි භාගතුන් වහන්සේ කුමක් මතද මේ ලෝකේ පිහිටලා තියෙන්නේ? කුමක් විසින්ද මේ ලෝකේ ඇදගෙන යන්නේ? කුමක වසඟයටද මේ ලෝකයා ගමන් කරන්නේ කියලා. එලා භාගතුන් වහන්සේ හරියට ප්‍රශංසා කරනවා මේ භික්ෂුවට. ඉතින් භික්ෂුව අතිශයින්ම තියුණු අතිශයින්ම ප්‍රබල ප්‍රශ්නයක්. සාදු සාදු සාදු. හරිම ශ්‍රේෂ්ඨයි කියනවා. හරිම ප්‍රඥාවන්තයි කියනවා මේ ප්‍රශ්නේ. එතකොට ඒකට උත්තරය හැටියට භාගතුන් වහන්සේ දෙන්නේ මොකක්ද දන්නවද? මොකක්ද දැන් ප්‍රශ්නේ? ස්වාමීනි භාගතුන් වහන්සේ කුමක් මතද මේ ලෝකේ පිහිටලා තියෙන්නේ? කුමක් විසින්ද මේ ලෝකේ ඇදගෙන යන්නේ? කුමක වසඟයටද මේ ලෝකයා ගමන් කරන්නේ කියලා. භාගතුන් වහන්සේ කියනවා චිත්තේන කෝ භික්ඛවේ ලෝකෝ නීති. පින්වත් භික්ෂුව මේ සිත මතයි මේ ලෝකේ පැනවෙන්නේ පිහිටලා තියෙන්නේ. සිත විසිනුයි මේ ලෝකේ ඇදගෙන යන්නේ. සිතේ වසඟයටයි මේ ලෝකයා ගමන් කරන්නේ කියන්නේ. ඇදෙලිද? සිත මතයි ලෝකේ පිහිටලා තියෙන්නේ. සිත විසිනුයි මේ ලෝකේ ඇදගෙන යන්නේ. සිතේ වසඟයටයි මේ ලෝකයා ගමන් කරන්නේ. ඔබට මතකද ලෝකී කියලා කිව්වම ලෝකේ තියෙනවා ලෝක ධර්මතා 8ක්. ඒවට කියනවා අෂ්ටලෝක ධර්ම කියලා. ලෝකේ කිව්වම මේ ධර්මතා 8 විතරයි තියෙන්නේ රොහන්නයි. හරිද? ධර්මතා 8යි තියෙන්නේ. මොනවද ඒවට කියන්නේ? අටලෝ දහම කියන්නේ. ඉතින් අපි අහලා තියෙන මොකද ආචිල සීල කියනවා. අටලෝ දහමින් කම්පා වෙන්න එපා. නේද? දැන් කියමු බාන්න කම්මැලිකම යන්නත් එක්ක. අටලෝ දහම මොනවද කියන්නේ? යන්නකෝ සැප දුක ලාභ අලාභ යස ආයස නිന്ദා ප්‍රශංසා. ඉතින් මේ ලෝකයේ තියෙන ඔච්චරයි. ධර්මතා 8යි. හරිද? අටලෝ දහම. එතකොට දැන් ඔබට තේරෙනවද සැප දුක කියන අන්ත දෙකට මේ දනි සේරම වැටෙන්නේ කියලා? සැප දුක කිව්වත් ලාභ අලාභ කිව්වත් ලාභ අලාභ කියන්නේ මොකක්ද? සැප දුකටමයි. යසායස කියන්නේ මොකද්ද? සැප දුකටමයි. නිന്ദා ප්‍රශංසා කියන්නේ මොකද්ද? සැප දුකම තමයි. එහෙම නේද? පැහැදිලිද? එහෙනම් මේ 8කින් කියන්නේ දෙකක් ගැන නේද? හරිද?
එතකොට හිත මට හැම වෙලාවෙම සැපයක් වෙලා දෙන්නේ මොකද්ද? එහෙනම් හිත මට මොකද කරන්නේ? එහෙනම් හිත රවට්ටනවා කියලා මම රියලයිස් කරොත් මට ඔය අන්ත දෙක පැනවෙනවද? ඇයි? රවට්ටන හිත මට මොකද පෙන්වන්නේ? සැපයක් වෙනවා දුක වහලා. හරිද? එහෙම නේද? නමුත් එතන දෙකම තියෙනවා නම් සැපයි දුකයි දෙකම එතන එදිලා තියෙනවා නම් ඒ දෙකේම වටිනාකම මොකක්ද? ඒ රැවටීම තුලනේ තියෙන්නේ. බින්දුවයි. එහෙනම් එතන ඇලෙන්න හො ගැටෙන්න දෙයක් නැහැ. ඩිෆෝල්ට් වැලියු එක 0 කියලා මම දන්නවනේ. ඒ කියන්නේ අනිත්‍ය කියලා මම දන්නවනම්. එතනදී අදුක්කම අසුඛ ස්වභාවය කියලා මම දන්නවනම්. ඉතින් මට එහෙනම් එතන ඇලෙන්න හො ගැටෙන්න දෙයක් ඉතුරු වෙලා තියෙනවද? ඇයි? වැලියු එක එකක්වත් නැහැ බින්දුවේ තියෙන්නේ. එහෙනම් ඩිෆෝල්ට් වැලියු එක 0. අනිත්‍ය. අදුක්කම අසුඛ ස්වභාවය තියෙන්නේ හැම වෙලාවෙම. ඒකයි මට රූපයකින් තව රූපයකට මාරු වෙන්න ඕනේ. ඒකයි මට ශබ්දකින් තව ශබ්දයකට මාරු වෙන්න ඕනේ. එහෙනම් මේ ලෝකේ බැලන්ස් වෙන්නේ ওই කරුණු දෙකෙන්. නමුත් මේ කරුණු දෙකම තියෙන්නේ මූලාව තුල පින්වතුනි, මෝහය තුල. එහෙනම් මෝහයේ තියෙන්නේ අවිද්‍යාව තියෙන තාක්කල්. එහෙනම් අවිද්‍යාව තියෙන තාක්කල් මෝහය තියෙනවා. මෝහය තියෙන තාක්කල් ලෝභ දේශ දෙක තියෙනවා. ඇලීම් ගැටීම් දෙක. ඇලීම් ගැටීම් තියෙන තාක්කල් ලෝකේ අටලෝ දහමක් කියලා දෙයක් විද්‍යාමාන වෙනවා. එහෙනම් අටලෝ දහමට කම්පා නොවි තියෙන හිතක් හදාගන්න නම් මොකද අපි කරන්න ඕනේ? ඒක අවබෝධ කරන්න ඕනේ. එහෙනම් අවබෝධ කරනවා කියලා මොකද මට අවබෝධ කරන්න තියෙන්නේ? අනිත්‍ය. අනිත්‍ය දැක්කොත් මෙතන ඇලෙන්න හෝ ගැටෙන්න දෙයක් නැති බව තමයි නුවණින් දැක්කොත්. තම මොනවද හොයන්නේ? වන්න දෙයක් නැහැ. හැබැයි යුතුයකම් වගකීම් හැටියට කළ යුතු දේවල් හැමදේම කරනවා. හැබැයි Taman දකිනවා මෙතන ඇක්චුවල් වැලියු එක 0. ඇයි හිත තමයි මට පෙන්නන්නේ අහවල් දේ සැපයි කියන්නේ. ඒක සක්විති රජුරු මම උපමාවට ගත්තේ ඒකයි. එනවා. ඉගෙන මනුස්ස පතේ ඉන්න පුළුවන් ප්‍රබලම වාසනාවන්ත කියලානේ සක්විති රජුරු කියන්නේ. නේද? එයා පෙරම් පුරලානේ උතන් යන්නේ. ඇයි? දෙතිස්මා පුරුෂ ලක්ෂණම තියෙනවා යාට. ඌර රෝම ධාතු විතර අනිත් පැත්තට කැරකිලා තියෙන්නේ. බුදු වෙන කෙනාට විතරයි අනිත් පැත්තට තියෙන්නේ. නේද? එහෙනම් සක්විති රජ කෙනෙක් වෙන්න ලේසියෙන් බෑ. පාරමිතා පුරලා තියෙනවා. ඒසා මහා පිං කරලා තියෙනවා. එහෙනම් එහෙම කරපු කෙනත් ඉන්නේ මොලාව තුල. ඒකයි භාගතුන් වහන්සේ කියන්නේ සෝවාන් වෙච්ච හිඟන්න ශ්‍රේෂ්ඨයි කියලා සක්විති රජුණට වඩා. ඇයි සක්විති රජු අටලෝ දහමෙන් කම්පා වෙනවා. සෝවාන් වෙච්ච හිඟන්න දකින්නේ අස්සය නෙමෙයි ප්‍රශ්නේ. ඉතයි. ඒක පැහැදිලිද මං කියන දේ? එහෙනම් ඒ විදිහේ අවබෝධයකට ගියාම අර තේරෙනවා එහෙනම් මේ ලෝකෙම පිහිටලා තියෙන්නේ මොකක් මතද? මේ මුලා කරන හිත මතයි. මේ මුලාව තියෙන තාක්කල් තමයි ලෝකේ පැනවෙන්නේ. ඒ ලෝකේ පැනවෙන තාක්කල් තමයි මේ ලෝකේ ඇදගෙන යන්න පුළුවන් වෙන්නේ ඉස්සරහට. ඇයි? මේ පවතින මොහොත දුකක් නිසා මට ආපහු සැපයක් වෙනවා. ඒක දුකක් කියලා කියන නිසා ආපහු මට සැපයක් වෙනවා. කවදාවත් මම තෘප්තිමත් වෙයිද? නෑ නේද? එන තෘප්තිමත් භාවය මට කොහේ හරි හම්බ වෙයිද කවදා හරි? නෑ. ඒක රියලයිස් කරන්න තියෙන දෙයක්. එනම් මේ සත්වයා නිරන්තරයෙන්ම වසඟයට යන්නේ හිතේ වසඟයට යන්නේ කියලා. ඒ භාගතුන්ස් කියපු දේ සත්‍යද නැද්ද? එනම් ඔන්න ඔය විදිහටම අපිට ලෝකේ ගලපගත්තොත් හරිද? මේ සසර ගමනේ නිමා කරන්න අවශ්‍ය වෙන මූලිකම දේ අපි තුල උපදවා ගන්න වෙනවා. ඒකට කියනවා දහම් මැස සම්මා දිට්ඨිය කියලා. චක්කුම් උදපාදි කියලා භාගතුන්ස් කියන්නේ. දහම් මැස උපදවා ගන්න. අන්න එහෙම උපදවා ගත්ත කෙනා මේක අවබෝධ කරපු කෙනා තාම සැපේට කැමති. තාම දුකට ගැටෙනවා. සැපේට ඇලෙනවා. හැබැයි එයා දන්නවා ප්‍රශ්නේ කොහෙද තියෙන්නේ කියලා. මොකද ප්‍රශ්නේ තියෙන්නේ? අපිට මොනවද කරන්නේ? මුලා කරන රවට්ටනවා. ඒ මුලාවට කියනවා මෝහය කියලා. එහෙනම් හිත අපි මුලා කරන්නේ මොකක් වෙන්නද පුතේ? සැපයක් වෙන්න දෙන්නේ මොකද්ද? දුකක්. එහෙනම් ඕනම දුකක් තුල සැපේ තිබිලා තියෙනවා. ඒ සැපයක් නිසාමයි මට දුකක් උපදින්නේ. සැපයි කියන්නේ මොකද්ද? හිතේ තියෙන සංකල්පමය ආස්වාදය මොකද්ද? ඒක බලාපොරොත්තුවක්. මම කැමති විදිය. එහෙනම් මම කැමති විදිහට අහවල් දේ තියෙන්න ඕනේ. මං කැමතිද මේ පුජ්‍යලා ඉන්න ඕනේ. ඊළ හිතන තාක්කල් මං ඉන්නේ මොකේද? දුකේ. එනක බාහිර කෙනෙක්ගේ ප්‍රශ්නයක්ද මගේ ප්‍රශ්නයක්ද? නමුත් මම යුද්ධ කරන්නේ කවුරු එක්කද?
මම සාධාරණ නිසා යුක්තිය හොයන්නේ කොහෙන්ද? පිටින්. බාහිරට මොනව කරලාද? අනිත් කට්ටිය දුකට දාලා, අනිත් කට්ටිය දඬුවම් දීලා. එහෙම නේද? අනිත් කට්ටියට බැනලා. ඒගොල්ලන්ට ගහලා. දැන් හිතන්න ඒගොල්ලොත් එක තරහ වෙලා. එහෙම නේද? ඔත් ප්‍රශ්නේ කොහෙද තියෙන පුතේ? එහෙනම් තමන් තුළ ඉපදිලා තියෙන මේ ප්‍රශ්නේ තමන් තුළම निराකරණය කිරීමේ මේ අසිරිමත් තාක්ෂණික ක්‍රමවේදයේ මේ ලෝකෙට විවෘත ගන්න කවුද? සම්මා සම්බුදුරන් වහන්සේ. ඒ බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙලා මේ දේශනා කරන අසිරිමත් ක්‍රමවේදය කවුරුයි දරාගෙන සුතං ඒක ආසාවෙන් අහනවා. ඊට පස්සේ ඒක ධාරණය කරගන්නවා, මතකේ තියාගන්නවා. නේද? ඒක වචනෙන් පුරුදු කරනවා, වචසා පරිචිතා. නේද? ඊට පස්සේ ඒක ඇප්ලයි කරනවා. මනසානුපෙක්කිතා. කියන ඇප්ලිකේෂන්. එතන මොකද වෙන්නේ? සුතා, දතා, වචසා පරිචිතා, මනසානුපෙක්කිතා. ආදරයෙන් මේ ක්‍රමවේදය අහගන්නවා. හරිද? ඒක ධාරණය කරගන්නවා. වචනෙන් පුරුදු කරනවා. ඇයි මොක අමතක වෙනවනේ? ටෙක්නික් එක. වචනෙන් පුරුදු කරනවා. ඒක ඇප්ලයි කරනවා. ඇප්ලයි කරපුවා මොකද වෙන්නේ? මේ හිත අපේ රාත්‍ර බව දකිනව නේද? මනසානුපෙක්කිත. එතකොට යාට උපදින්නේ මොකද්ද? දිට්ඨිය සුප්පටිවිතා. දහම අවබෝධ වෙනවා. ඒක සෝවාන් වෙනවා. අන්නේ විදිහට මේ දහම අවබෝධ කරගත්ත පිරිස පුතේ ලෝකෙට කම්ප්ලේන්ට් කරන්නේ. අතර මේ ලෝකෙ ගැන කිසිම කමෙන්ට් එකක්වත් යාට නැහැ. ඇයි? මේ ලෝකෙ මිනිස්සු ඉන්නේ ඒගොල්ලන් කැමති විදිහට සුඛේ. මාව දුකට දාලා තියෙන ඒගොල්ලන් නෙමෙයි මගේ කැමැත්ත. ලෝකේ අනිත් මිනිස්සු දුකට දාලා තියෙන ඒගොල්ලන්ගේ කැමැත්ත හැබැයි ඒගොල්ලන් ඒක දන්නේ නැහැ. ඒ තාක්කල් ඒගොල්ලෝ යුද්ධ කරනවා සාධාරණයක් වාගෙන. හැබැයි මගේ හිත මගේම කියලා හිතාන හිටපු හිත මා තුල තියනවා කියලා හිතාන හිටපු හිත මාට සැපයක් වෙන්නලා දෙන්නේ දුකක් නම් in return. ඒ හිත මට කරන අසාධාරණේ. ඒ හිත මාව රවටනවා නම් ඒ රැවටීම කියන අසාධාරණේ එරෙහිව මට යන්න තියෙන අධිකරණය මොකද්ද? කොහොමද යුක්තිය? කොහොමද ජස්ටිස්? එහෙනම් මටමයි මේක निराකරණය කරගන්න තියෙන්නේ. මොනවා කරලාද? අවබෝධ කරලා සාදු සාදු. දුක තියෙන්නේ පින්වතුනි අවබෝධ කරලා නැති කරන්න. විඳවන්න නෙමෙයි. අපි ඔබ සියලු දෙනා හොයනවා විඳීමක් තුළින් දුක निराකරණය කරන්න වල දාන්න. විඳීම තුළින් දුක නිවන්න බෑ පින්වතුනි. විඳීම අවබෝධ කරලා ඔබට දුක නැති කරන්න තියෙනවා. එහෙනම් විඳින්නේ මොකද්ද කියලා ඔබට ප්‍රකට වෙන්නේ යමක්ද? ඒ විඳින දේ හරහාමයි ඔබට මේ දහම අවබෝධ කරගන්න තියෙන්නේ. එහෙනම් ඔබට විඳින්නේ මොකද්ද? ඔබට දැනෙන්නේ මොකද්ද? සැපක් හෝ දුකක් නම් ඒ දෙක ඒ දැනෙන දේ හරහාමයි අපිට මේක රියලයිස් කරන්න තියෙන්නේ. හරිද? දැන් ඔබට දුක දැනෙච්ච වෙලාව මතක් කරන්නකෝ. ඕනම වෙලාවක ඔබ සීල දනාට ඕනම වෙලාවක දුකක් આવත් ඇති වෙන්නේ. ඔබ කැමති යම් කෙනෙක් හෝ දෙයක් නැති නිසා. පුළුවන් නැහැ කියන්නේ. අරනේ? ඒතර ඔබ කැමති විදිහට යම් කෙනෙක් හෝ දෙයක් නැතික දුකයි කියන්නේ කවුද? හිත. නැතික දුකක් වෙන්නේ ඇයි? මම කැමති විදිහට දේ වුණා නම් සැපයි කියලා හිතන නිසා නේද? එහෙනම් මම කැමති විදිහට දේ වුණා නම් සැපයි කියන්නේ කවුද? නැතික දුකයි කියන්නේ කවුද? එහෙනම් මේක බාහිර ප්‍රශ්නයක්ද? එහෙනම් මගේ හිත මට සැපයක් වෙන්න මොකද දීලා තියෙන්නේ? දුකක් නම් හිත මට මොකද මේ කරන්න පිටින්නේ? මුලාවක්, රැවටීමක්, වංචාවක්. දැකනේ? එහෙනම් මෙතන තියෙන හිතේ රැවටීමක් කියලා දැක්කොත් මම රැවටීම තුල ඉන්නවද? එහෙනම් දුක තුල ඉන්නවද? එහෙනම් මගේ දුකට මොකද වෙන්නේ? නැති වෙනවා. සාදු සාදු. සාදු සාදු සාදු. ඒ දුක කියන දේ ප්‍රොමිනන්ට් වුණාම මං හිත දුක අවබෝධ කරන විදිය. දැන් මං කියවන ඔබට විඳින දේ අවබෝධ කරන්න තියෙන එක. දැන් ඔබට සැපයක් දැනෙන වෙලාවක් තියෙනවා. කියන්නකො බලන්න සැපයක් දැනෙච්ච වෙලාව. අනදය මල්ලි කැමති මොකේද කන්න? ඔයා කැමති කෑමක් කියන්න බෑ. චොක්ලට්. මගේ අම්මේ මේ වයසේදී කිව්වනේ චොක්ලට් කියලා. දැන්
දැන් මල්ලි කැමති මල්ලිගේ නම මොකද කිව්වේ? ඔගේ නම උපුල්. දැන් උපුල් මේ කමන්නේ නේද නේද? හරි ස්වීට් එයා නේද? හරිම ස්වීට්. චොකලට් වල කැමති නිසා නෙමෙයි. එයා ඇත්ත කිව්වා. ඒ සත්‍යවාදී බව. නේද? දැන් අතර අර කිව්වොත් ඔක මෙච්චර කැමතිද චොකලට් මනේ කිව්වේ නේද? ඈ? ඔව් තමයි. ගොඩක් අය කැමති කියන්නේ නැහැ ඒක නේ. ඒක හරි. හොඳයි. දැන් ඔන්න මලිට චොකලට් කියන සංඥාව එයා කැමති. දැන් මොකද ඔයා කැමති චොකලට්? වැඩිපුරම කැමති මොකද චොකලට්? දැන් ඔයාලට චොකලට් තුනක් තියෙනවා වර්ග තුනක්. හරිද? අද ලින්. හරි. කැන්බරි ලින් දැන් මේ දෙකෙම තියෙනවා. දැන් ওই දෙකෙන් ඔයා කැමති මොකේද? ඒතර කැන්බරි වල මොකුත් වැරද්දක් කළා නෑ නේද? ඒ චොකලට් එක ප්‍රශ්නයක් නෙමෙයි ඒක. ඔය කැමැත්ත. ඒතර කැඩ්බරි ඔය එක තමයි. ඒක දුකක් වෙලා අර්ග සැපයක් වුණා නේ. ලින් එකෙත් ලිවස් දැන් 3-4ක් තියෙනවා. හරිද? මට දැන් මතක නැහැ තියෙන ෆ්ලේවර්ස් මොනවද කියලා ඔයා දැන් කියන්නකෝ බලන්න. මොන දැන් 3-4ක් තියෙනවා. දැන් ඔයා කිව්වේ ලින් කියලා. ඉස්සෙල්ලාම කිව්වේ චොකලට් කියලා. ඒතර කැඩ්බරි කියන්නේ චොකලට් එකක්. හරිද? ඒතර කැඩ්බරි දුකක් වෙලා ලින් සැපයක් වෙලා. හරිද? ඊට පස්සේ දැන් ඔයසලා කිව්වේ චොකලට් කියලා උපුල්. හොඳද? ඊට පස්සේ දැන් මොකද උනේ? දැන් ලින් එකේම වර්ග 3-4ක් තියෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් හොඳ එක කියන්නේ කලින් කාපු මොකක් හරි නේද? ඒතර ඔයාට මේ හුරුවක් නේද ඔයා කියන්නේ මේ. ඒතර දැන් මේ හුරුවක් තමයි අපි මේ කැමැත්ත කියලා හිතාගෙන ඉන්නේ. එතනත් මුලාවක්. හරිද? ඔව්. ඒ සමානලාට ඔයා හුරු කරවට වඩා අලුත් එකක් ඇවිල්ලා ඇති ඊට වඩා හොඳ එකක්. නමුත් ඔයා ඒක කාලා නැති නිසා ඔයා හිතන්නේ අරක තමයි හොඳ කියලා. හරිද? හුරු කරපු දේ මල්ලි ඈ. ඒතර ඒකත් කියන්නේ කවුද හුරු ඇති වෙන්නේ කොහෙද? හිතේමයි. දැන් ඔයා කැමතිම චොකලට් එක ඔයාට දැන් හම්බෙලා. දැන් අර අවස්ථාවේදීත් මොකද කරේ හිත? දැන් වැට්ටුවනේ. රවට න්යාවේ. දැන් ඔයා කැමතිම චොකලට් එක ඔන්න පළවෙනි බයිට් එක ගන්නවා. දැන් ඒක වව් මාරයි නේ. එවනේ. එතකොට දැන් ඒක සැපයිනේ. ඔයාට දෙවෙනි කෑල්ල කන්න ඕන වෙන්නේ ඇයි? වැඩි කරගන්න. ඔව්. ඒතර මං අහන්නේ. දැන් අර පළවෙනි බයිට් එකේ ඔයා කැමති රහ තියෙද්දිත් මට එකම චොකලට් එක තුල දෙවෙනි බයිට් එකට ඔයා යන්නේ අරක මදි හින්දා නේද? පළවෙනි එක මදි හින්දා නේද? ඒතර මදි බව කියන්නේ මොකද්ද? සැපද දුකද? ඒතර මල්ලි දෙවෙනි බයිට් එකට තාම ගිහිල්ලත් නැහැ. ඒතර පළවෙනි බයිට් එක තුල හිත මොකද්ද කිව්වේ? සැපයි කියලාත් කිව්වා. දුකයි කියලාත් කිව්වා. ඔන්න මං අහන්නේ රස තියෙද්දි මොකට ඉක්මනට කන්නේ ඇයි? ඉවර වෙන්න කලින් ඉක්මනට කන්න වෙන්නේ ඉක්මනට ඉවර කරලා ඊගම බයිට් එකට යන්න. එහෙම නෙවෙයි සමහරට පළවෙනි කෑල්ල තියෙද්දි මොකද වෙන එක කනවා. ඉවර වෙලා නැතුව. මං එහෙම කාලා තියෙනවා. හරිද? අර රස තියෙද්දි මොකද දෙවෙනි එක දා ගන්නවා. ඒක ඉවර වෙලා නැහැ. තම කිලලා නැහැ. හරිද? ඒතරේ ඇයි? මදි බව නිසා. ඒතර මං අහන්නේ පළවෙනි පීස් එක තුල වාගේ හිත සැපයි කියලාත් කියනවා දැන්. එතන මදි බව කියන්නේ මොකද්ද? දුකක්. ඒතර දුකකුත් එතන එදිලා. ඒක චොකලට් එකේ ප්‍රශ්නයක්ද? එතන හිත මොකක්ද දැන් මේ පෙන්වන්න වාට? සැපයි කියලාත් කියනවා දුකයි කියලාත් කියනවා නේද? ඒතර දැන් නැති වෙලා නැහැ නේ බැටි දැන් තාම උගුල් තියෙනවා කටේ. නෑ. මං කියන්නේ දැන් හොඳට අහගන්නකෝ මේ කෑල්ල. චොක්ලට් කෑල්ල තාම කටේ තියෙනවා. රස තාම දැන් දියවෙමින් යන්නේ. ඒක තියෙනවා. ඒක තියෙද්දිම තමයි වට වැඩි කරගන්න ඕන වෙන්නේ. නැති වෙලා නෙමෙයි. තේරුණාද? එතන චොක්ලට් කෑල්ල තාම කටේ තියෙද්දිම ඔයා කැමති රසය සියල්ල තියෙද්දි. ඔයා ඉන්නේ මොකේද දැන්? දුකේ. එහෙනම් ඒක චොක්ලට් එකේ ප්‍රශ්නයක් නෙමෙයි. එහෙනම් ඔයාගේ හිතේ පළවෙනි කෑල්ල ගැනම හිත මොකද්ද මේ කියන්නේ? තක්සේරු වර්තාව මොකක්ද දෙන්නේ? සැපයි කියලාත් කියනවා, අය දුකයි කියලාත් කියනවා. ඒ නිසා තමයි වැලියු ඇඩිෂන් එකට යන්නේ. හරිද? එවනේ. ඒතර ඒක සැපයක් නෑ, එතන දුකක් තියෙන්න බෑ. ඒක දුකක් මොකද සැපේ තාම තියෙද්දි. ඒක දුකක් වෙන්න බෑ. එතන දුක තියෙනවා නම් ඔබුල ඒක සැපයක් වෙන්න බෑ in the first place. එකම චොක්ලට් කෑල්ල ගැන හිතවට දෙකක් කියනවා. කෝකද ඇත්ත? එකක්වත් ඇත්ත නෙමෙයි නේද?
එනගේ චොක්ලට් එක නෙමෙයි ඔයාගේ හිතනේද කියන්නේ මේක සැපයි කියලා. ඊග තව කැලලක් આવොත් මේක වැඩි සැපේ වැඩි කර ගන්න පුළුවන් කියලා කියන්නේ හිතම නේද? එතකොට එහෙනම් මේ සැපයි දුකයි දෙකේම ඇත්ත වටිනාකම මොකක්ද එතකොට? එහෙනම් එතන තියෙන්නේ මොකද්ද? අනිත්‍ය. අනිත්‍ය. ඩිෆෝල්ට් වැලියු එක 0. එහෙනම් එතන තියෙන අදුක්කම අසුඛ ස්වභාවය. එහෙනම් සැපත් නැත්නම් එතන දුකත් නැත්නම් ඔයා ඉන්නේ මොකේද? දුකේ. ඒ දුක නැති කරන්න තමයි ඔයාට ඕන වෙන්නේ. තව මේක වැඩි කර ගන්න. මට තේරෙනවද? අන්න සංස්කාර. එහෙනම් සියලු සංස්කාරනේ සියලු සංස්කාර අනිත්‍යයි සියලු සංස්කාර දුකයි. එතකොට තුන්වෙනි හතරවෙනි කැලේට යද්දී නංගි මොකද කියන්නේ? දැන් ඇති කියනවනේ. දැන් ඇති කිව්වම ඔයාලට මොකද වෙන්නේ? දැන් එතන දුක ඇතුනේ ඇයි? නෑ එතන දුක ඇතුනේ ඇයි? දැන් ඔයාලට තරහ යන කවුරු එක්කද? නෑ මම මේ අහන්නේ දැන් තරහ යන කවුරු එක්ක දැන් නවත්තන්න කිව්ව කෙනත් එක්කනේ. හරිද? දැන් ඇත්ත කතාව. එහෙනම් දැන් එතනදී මොකද්ද වෙලා තියෙන්නේ? ඒ සෙනාරියෝ ගත්තා. එයා නවත්තන්න කියපු නිසා දුක ඇතුනේ ඇයි? එයා එහෙම කිව්වේ නැත්තම් සැපයි. එහෙම නේද? එහෙමනේ? එක්ක මට තව මේක කන්න තිබ්බනම් සැපයි. එයා එහෙම නොකිව්වනම් සැපයි. එහෙම නේද? එනෑ නොකිව්වනම් සැපයි කියලා හිතන නිසාම නේද කියපු එක දුකක් වෙන්නේ. එහෙමනේ? තව කන්න ටිකක් තිබ්බනම් සැපයි කියලා හිතන නිසා නේද කන්න බැරි වෙච්ච එක දුකක් වෙන්නේ. එහෙනම් එතනත් ඔයාව දුකට දාලා තියෙන නංගිද? එයාගේ වචනේද? නැත්තම් ඔයාගේ හිතද? එතකොට ඔයාගේ හිත දුක දැන් මොකක් පෙන්ලාද උපෝල්? චොක්ලට් එක පෙන්ලා නෙමෙයි. සැපයි කියන තෝට් එක. ඒක තව ටිකක් කන්න තිබ්බනම් එක්ක එයා එහෙම කිව්වේ නැත්තම් සැපයි කියලා. ඒපු නිසානේ දුක. එහෙනම් එතන දුක ඉපදෙන්න හේතුව මොකද්ද? සැප. බලාපොරොත්තු. එහෙනම් බලාපොරොත්තුම ආව දුකට දාතේ. දැකද? එහෙනම් සැපේ තුලක් තියෙන්නේ මොකද්ද? දුකමයි. එහෙනම් දුකක් තියනවනේ එතන තිබිලා තියෙන්නේ මොකද්ද? සැපයක් නිසාමයි දුක ඇති කරන්නේ. දැකද? වයසවස දෙපැත්තටම යනවා. එහෙනම් ওই විදිහට හැම අවස්ථාවකම උතන තියෙන්නේ අනිත්‍ය. එහෙම නැත්නම් අදුක්කම අසුඛ ස්වභාවය. ඊළඟ දැන් දකින්න ගත්තොත්. හරිද? මට තේරෙනවා මේක මේ ටෙම්ප්ටේෂන්. එහෙම නැත්නම් මගේ ඩිසයර් එක කියලා කියන්නේ හිතේ කතාවක්. මිසක් චොක්ලට් එකේ කතාවක් නෙමෙයි. එමනේ? ඒතර ආයෙ නම් මෙතන මේ හිතමව රවටලමව දාන්නේ දුකට නම්. අනිත්‍ය දුකක් නම්. ඒ දුක ඉවර වෙන්නේ නැහැ නේ මං. ස්ලැබ්ස් ගානක් කෑවත් ඉවර වෙන්නේ නැහැ. හැබැයි ඊට පස්සේ මෙයා කියපු දේ ගැන ඔයා හිතන්න ගන්න. මොකද? අනේ මෙයා ඉතින් මට මේ ආදරේ හින්දා මේ කියන්නේ තව ලෙඩ වෙයි හරි කියලා අනාගතය ගැන හිතන. එහෙම නේද? එතකොට දැන් එයාගේ වචනයට ගරු කරලා මම මොකද කරන්නේ? අනේක නවත්තනවා. ඇයි? ඔයාගේ කැමැත්ත කොහොමද ඔයාව දාන්නේ දුකට? ඒතර එයාව දුකට දාලා තින්නේ ඔයා නෙමෙයි ඔයාගේ චොක්ලට් කන එක නෙමෙයි. එයා දැන් නැවැත්තුවනම් සපයි කියන තෝට් එක නිසා තමයි එයා දැන් දුකේ. ඔයා කන එක නැවැත්තුවනම් සපයි කියලා හිතන නිසා තමයි කන එක දුකක්. හරි තේරෙනවද? හරිද? එහෙනම් එයාව දුකට දාලා තියෙන්නේ එයාගේ කැමැත්ත. ඔයාව දුකට දාලා තියෙන්නේ ඔයාගේ කැමැත්ත. හැබැයි එයා දන්නේ නැහැ මේ හිත රවට්ටනවා කියලා. බට් ඔයා දන්නවා. එහෙනම් ඔයා කැමැත්ත රැල්ලන කෙනා දුකටපත් වෙනවා නම් ඔයාගේ කැමැත්ත ඔයා අතහරිනවා මෙයාගේ සැපේ වෙනුවෙන්. දාන්න. එහෙනම් ඇයිද මං කියන්නේ? ඇයි මේ අහිංසකයා දන්නේ නැහැ නේ හිත රවට්ටනවා කියන්නේ? ඒතර එයා ඔයාලට කියනවා නේ ඔක නවත්තන්න පුළුවන් ඔක ඇති දැන් කියලා. වඩ පොඩ්ඩක් ඉන්නනේ මේ ඉඳලා හිටලා මේ ලින්ඩයක් හවුවෙන්නේ මේ එක කණ්ඩවත් දෙන්න. එහෙම කියන්නේ නැහැ දැන් ඔයා. කිව්වත් ඔයාට ටක් ගාලා එනවා. මේ හිතනේ මේ ගේම් එක ගහන්න කියලා. ඒතර ඔයාට මොකද හිතෙන්නේ? අනේ එනම් පව්. දෙයින්ට මං එහෙනම්. හරි මම නැවැත්තුවා. ඒතර මොකද වෙන්නේ? ඔයාගේ කැමැත්ත දන් දුන්නා අරයාගේ සැපේ වෙනුවෙන්. ඇයි ඔයා දන්න ඔයාගේ කැමැත්ත ඔයා දාන්නේ මොකේද? තවටලා මොකේද දාන්නේ දුකට. එනවා අතහැරිය මොකද්ද නැතිනම් බත් දුක. හැබැයි දුක අතහරිද්දී අරයත් සතුරු කරගෙන ඔයා අතහැරලා තියෙන්නේ. ඒක දාන්නේ. දාන්න. හොඳයි නේද එහෙනම්? මේ ධහම ගලපගත්තාම බලන්නකො මේ සකස් වෙන කතාව. හරිද? එවනේ. ඔයා ඒ විදිහට අතහරිද්දී මෙයාට දුක හිතෙනවා. අනේ පව් වෙනවා පුල් තව කෑල්ලක් හරි කාපුවා. ඇයි දැන් මෙයා කැමති රෝවා ඉන්නෝනේ? එකද? එහෙනම් තව වැඩිපුර චොක්ලට් කෑල්ලක් කන ක්‍රමය ඕන මං කියලා. ඒක එහෙම තමයි. ඇයි? අතහැරීමේ විපාක. අතහැරියොත් මොකද වෙන්නේ? ලැබෙනවා. නැද්ද? එතන දාලයක් තියෙනවා, සංවර සීලයක් තියෙනවා, භාවනාවක් තියෙනවා. දාන සීල භාවනාව තුනම උතන තියෙනවා. හිත රවට්ටන එක දැකලා තියෙන අනිත්‍ය දැක්කම එතන භාවනාව. හරිද? උතර තමන්ව තවදුරටත් දුකට ඉන්වෙස්ට් කරන්නේ නැහැ කියන තැන
සීලය. එතන වීරිය තියෙනවා. අනිත් කෙනා සතුට කිරීම තුළ දානය තියෙනවා. දාන සීල භාවනා තුන ඔය ක්‍රියාව තුළ සිද්ධ වෙනවා. අනිත් එක මෙයාට ඔයාගෙන සැක නැති වෙනවා. ඇයි හොරෙන් හරි කයිද කියන්නේ? ඇයි දැන් මෙයා මේක හිත ගලපගෙන තියෙන දැන් මෙයා දන්නවා මෙයා කැමති නෑ දැන් at any cost රැවටෙන්න කැමති නෑ. ඇයි අදීන පෞරුෂයක් නෙදී අපි කවුරුත් කැමති නෑ මල්ලි දැන රැවටෙන්න. එන්න අපි කැමතිනේ මොකේද? නොරැවටීමට. ඊට රවට්ට බව දන්නවනම් අපි කැමති නෑ දැන රැවටෙන්න. යනවා පුරුද්දට කෙලෙස් වලට යනවා බට් Taman දන්න on top of it right මෙතන තියෙන මුලාව. කැමති නෑ මුලා ලැජ්ජයි. හිරියොතක් උපදිනවා මේ හිත රවටන එක දැක්කට පස්සේ. ලැජ්ජ බය ඇති වෙනවා. ඒතර එයා ලැජ්ජ බය ඇති වෙන්නේ ලෝකෙට වහින්න නෙමෙයි යා කරන්නේ. නොකරේ. රැවටෙන්න බයයි. එයා කැමති නෑ. මදිකමක් ඒ. ඒ තමයි ආර්ය පෞරුෂය නේද? ඔන්න ඔය විදිහට මේ සොඳුරු ධර්මතා Taman තුළ උපදවා ගත්තාම අපිට හරි සතුටින් මේ ජීවිතේ මොහොන දෙන්න පුළුවන්. මේන් ටයිම් අපිට සසර දුකෙන් නිදහස් වෙන්නත් පුළුවන් සතුටින් මේ ගමන යන විදිය. ඒකද? එනනික අපි මේ ස්ටිෆ් වෙලා නික අමුතු වෙලා අමුතු සත්තු වගේ මේ ප්‍රතිපදාව ගැන නෙමෙයි මේ කතා කරන්නේ. භාගතුන් වහන්සේ කතා කරන්නේ සරලව සුවසේ මේ ජීවිතේ විඳින විදිය. අපි මොකද කරන්නේ? විඳවනවා. මම අරයට බලපෑම් කරනවා මම කැමතිද ඉන්නේ කියලා. එයා කියනවා මම කැමතිද. ඉතින් දෙන්නම දුකේ. හැබැයි දෙන්නගේම කැමැත්ත දාලා තියෙන දුකට කියලා අඩු ගන්න එක්කෙනෙක් තේරුම් ගත්තොත්. හරිද? අනිත් කෙනාව සතුටු කරන්න එයා තමන්ගේ කැමැත්ත දන් දෙනවා. අතහරින්න. conflict resolve. ඉවරයි. ඒක සුන්දරයි. එළ බලන්න ඕක. හොඳයි නේද? එනම් මේ ජීවිතේ ජීවත් වුණා වෙන්නේ මෙන්න මේ විදිහට මේක අවබෝධයෙන් අපි මේක ගලපගත්තොත් විතරයි පුතේ. එහෙම නැත්තම් අපි මලවුන් වගේ කියලා භාගතුන් වහන්සේ කියනවා. ජීවත් වුණා තවුදු 100 ජීවත් වුණාත් එයා අන්ධෙක් වගේ, මැරිච්ච කෙනෙක් වගේ. ඇයි? හිත කියන දේ අපිලි අරන් ඉවරයි. හිත රවට්ටන ගෑ දන්නේ නැහැ. හිත අවබෝධ කළා නැහැ. එහෙනම් හිත අවබෝධ කළා නැත්තම් එයා හිතනවා හිත මම හිත මගේ කියලා. ඒතර ඒ හිතට එන සෑම සිතුවිල්ලක් වෙනුවෙන් මෙයා පෙනී හිටනවා. හරිද? එහෙම වුණොත් සමාලට මම නිසා එක පුජ්‍යලයක් නිසා ලෝකයක් වෙනසෙන්න පුළුවන්. ලෝකයක් සමූල ඝාතනය වෙන්න පුළුවන්. ඇයි? වැරදි පාලකෙක් තීරණය කරනවා මම අර රටත් එක්ක යුද්ධ කරනවා. න්‍යෂ්ටික යුද්ධයකට ගිහිලා මුළු ජාතියම සංහතියෙන් මිනිස් වර්ගයාම විනාශ වෙන්න පුළුවන්. ඇයි? ඇයි රටවල් දෙකක් යුද්ධ ප්‍රකාශ ගන්නෙ? මම හිතනවා මම කැමති අනිත් රටේ ඉන්න ඕනේ. අනිත් රටේ හිතනවා නෑ එයා කැමති මම කැමති ඒගොල්ලන්. ප්‍රශ්න. මේ කැමැත්තයි අපි දුකට දාන්නේ. එහෙනම් ඉතින් මේක අවබෝධ කරගත්තොත් ඒ ප්‍රශ්න ඇති වෙයිද? නෑ. නමුත් ලෝකේ ප්‍රශ්න ඉවර වෙන්නේ නෑ. ලෝකේ ওই විදිහටම අපිට තියෙන්නේ මොකද්ද? මේ හිත අවබෝධ කරලා ලෝක සියලු ලෝක වලින් නිදහස් වෙලා යන්න. ඒ හොඳයිද? එහෙනම් චොක්ලට් සැපයිද? දැන් කැමති කියලා කියපු ගමන් ඔය අහුවෙලා. ඇයි? රැවටීම. රවට්ටන හිතට අහුවෙලා. දැන් චොක්ලට් එක කියලා කියන්නේ මොකේද ඒතර? අනිත්‍ය කියලා නම. ඇයි? එතන සැපයි දුකයි දෙකම යෙදිලා තියෙනවා නම් හරියටම විශ්ලේෂණ වාර්තාව දෙනවනවට දෙන්න තියෙන මොකද්ද? 0 සාදු සිංහනාදයක් 0 ඒක අනිත්‍යයි. එහෙනම් ඇහි ඇත්ත වටිනාකම මොකද්ද පුල්? මම කොච්චර රූපේ හෙව්වත් ඒක ඇත්ත වටිනාකම මොකද්ද? බින්දුවම තමයි. කොච්චර ශබ්ද ඇහුවත් මේ කනේ ඇත්ත වටිනාකම හැම වෙලාවෙම තියෙන මොකේද? බින්දුව ඒක අනිත්‍යයි. එහෙනම් කනත් අනිත්‍යයි, ශබ්දයත් අනිත්‍යයි, විඥානයත් ඒ කියන්නේ හිතත් එමනේ. එහෙනම් නාසයත් එමනේ. එහෙනම් මේ හිතක් අවබෝධ කරා කියන මුළු ආයතන හයම මම අවබෝධ කරාද නැද්ද? ආයතන 6 ගැන මට ওই විදිහට යථාභූත ඥානය ඇති වුණාට පස්සේ මම මේ ආයතන 6 තුල පිටන්නේ මට ඇති වෙන්නේ මොකද්ද? ආර්ය වූ කලකිරීම නිබ්බිදා. නිබ්බිදා ඇති වුණාට පස්සේ යට විරාගය උපදිනවා. දැන් තවදුරටත් මෙයාට අභිනන්දනේ. සතුටින් පිළිගන්නේ නැහැ. මේ ඇහැ සතුටින් එයා පිළිගන්නේ නැහැ. අභිවදති අජ්ජෝසය තිට්ඨති. සතුටින් පිළිගන්නේ නැහැ. ඒකේ ಗುಣ කියන්නේ නැහැ. ඒකේ බැහැ ගන්න නැහැ. ඒ හිතම රාත්‍ර බව නොදන්නා තාක්කල් මං ඇහැ තුල බැහැලා ඉන්නේ. හිතම රාත්‍ර බව දන්නවනම් ඇහැ සතුට පිළිගන්නේ නැහැ. අනබි නන්දති අනබිවදති අනජ්ජෝසය තිට්ඨති. ඒක තුල බැහැ ගන්න නැහැ. අන්නේ පුච්චල මේ ආයතන 6න් මේ ආයතන 6 ඉක්මනවා. මේ ලෝක ඉක්ම යන්න යටේ මානසිකාර හේතු වෙනවා. අනේ විමර්ශනා කියන ඉතිපාදයට හේතු වෙනවා. දැන් යා කැමති වෙන මොකේද? නොරැවටීම.
ඡන්ද දැඩි අධිෂ්ඨානයක් ඇති කරනවා at any cost මම තවදුරටත් රැවටෙන්නේ නැහැ. විරිය කරනවා යෝනිසෝ මානසිකාරය විදිහට ඇප්ලයි කරන්න. විමර්ශා මම මේ මොහොතේ ඉන්නේ රැවටීම් තුලද නැද්ද කියලා හැම වෙලාවෙම අක්කා නෝනින් විමසෙමින් ඉන්නවා. ඒ විදිහට ගලප ගන්න කෙනා මේ ලෝකෙ ඉක්මවා යනවා. හැබැයි ලෝකේ කවුරුවත් දන්නේ නැහැ. ඊට ලෝකෙත් එක්ක තවදුරටත් ගනුදෙනුවක් නැහැ. මෙහෙ විදිහට වෙන්න ඕනේ මම කැමතිට වෙන්න ඕනේ කියලා එහෙම දෙයක් නැහැ. මේ ලෝකේ පවතින විදිහ it's okay perfect. ප්‍රශ්නයක් හැදෙනවා නම් ඒක මගේ හිතේ ප්‍රශ්නයක් ලෝකේ ප්‍රශ්නයක් නෙවෙයි. එයි ඒ තමයි මේ පවතින විදිය. හරිද? එතන ඔබට හිතේ දැන් එහෙම කියලා අතාරින්න බෑනේ හාමුදුරනේ කියලා. ඇයි? එතන අපිට දියුණුවක් නැහැනේ කියලා නෑ. දියුණුවක් ලබා ගන්න එකක් ගැන නෙමෙයි මේ භාග්‍යතුන් වහන්සේ කතා කරන්නේ. සැබෑ දියුණුව තියෙන ආධ්‍යාත්මික පරිණාමයේ හිත අවබෝධ කරගන්න, අවබෝධ කරලා ජීවත් වීම සඳහා කරන දේවල් කරන්න. රැකියාව උසස් කරගන්න, තමන් වැඩිපුර ධන දාන්නේ හම්බ කරගන්න, නඩත්තු කරන්න තමන්ගේ ඥාතීන්, දුව දරුවන්, සීල දනාම වාහන ගන්න, ඊවල දොරවල් ගන්න, ඒව නෙමෙයි මේ කතාව. ඒ හැම දෙයක් තුනම මේ ඇපටයිට් එකක් ක්‍රියේට් කරන්න හිත හැබැයි ඒක කරන ගමන් හැම වෙලාවෙම මම දාන්නේ දුකට කියලා දැනගෙන දැකගෙන අනික් කට්ටිය වෙනුවෙන් දානයක් හැටියට ඒ දේවල් කරන්න. ඒතර තමන් සෆර් කරන්න. තමන්ට එතන ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ නැහැ. තේරෙනවද? තරගය ඇති වෙන්නේ නැහැ. ඒතර හරි අර ස්ට්‍රෙස් නැහැ. අර විවේකයි. නැත්තම් කොච්චර දේවල් හදාගත්තත් එහා ගෙදර දැක්කම මේ වගේ එකක් නැහැ නේ කියලා දුකෙන්. ඒතර කවදාකවත් අපිට සතුටු වෙන්න බෑ. එහෙනම් අපි හැම දෙයකම කෘතවේදී වෙලා මේ හැම ගන්න හුස්ම රැල්ලට පව අපි කෘතවේදී වෙලා පුතේ. මේ ලෝකේ අපි අසුරු කරන සියලු දරාටම කෘතවේදී වෙලා කිසිම කෙනෙකුගේ හිතක් රිද්දන්න නැතුව අනේ සියලු දෙනාම සැනසේවා කියන හැඟීම. අපිට මේ ලෝකේ නිවිලා යන්න පුළුවන් පහනක් නිවිලා යනවා වගේ මල්ලි. ලෝකේ කවුරුවත් දන්නේ නැහැ. ඉතින් ඒක තමයි අපි කරන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ මූලිකම දේ මොකද්ද? මේ හිත අවබෝධ කරගන්න. හිත අවබෝධ කරගන්න නැත්නම් අපි හැම වෙලාවෙම යුද්ධ වදිනවා. ලෝකේ යුක්තිය හා සාධාරණ වෙනුවෙන් බාහිර. ඒතර මම ගැටෙද්දී මම ආදරය කරන අනිත් සියලු දෙනාත් විනාශ වෙනවා. ඒ වගේ මට සමන් දෙන හැමෝමත් විනාශ වෙනවා. සමහරට බොහෝ පිරිසක් විනාශ වෙලා යන්න පුළුවන්. ඒක අපරාධයක්. මොකද අමාරුවෙන් මේ අවස්ථාව උපයාගත් අහිංසක මිනිස්සු නේද? මගේ ද්වේෂය නිසා මට හරියට මේක අඳුනා ගන්න බැරි වෙච්ච නිසා මට හරියට මේ හිත කලමනාකරණය කරන්න බැරි වෙච්ච නිසා මගේ අදක්ෂභාවය නිසා මා තුළ උපදින ද්වේෂය මම ව්‍යාප්ත කරද්දී අනිත් මම ආදරය කරන මගේ වචනෙට වටිනාකම දෙන තව බොහෝ පිරිසක් විනාශ කරගෙනයි මම විනාශ වෙන්නේ. ඒක අපරාධය. මේ හැමෝම අහිංසකයි. අනේ හැමෝම සුවපත් වේවා අපේ. හැමෝම මේ ධර්ම අවබෝධ කරගත්තා මේ ලෝකේ කිසිම කෙනෙකුගේ ප්‍රශ්නයක් නැහැ. හැමෝම මේ හිතේ මුලාවට අහු වෙලා තියෙන්නේ. එනං සියලු දෙනාම මේ මුලාවෙන් නිදහස් වෙත්තා. මුලාව තියෙන තාක්කල් මේගොල්ලෝ වෛරය, තරහ, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, දුක් පීඩා මේ සියල්ල මේකට ඇති වෙනවා. හැබැයි මේ හිත රවටන බව දැක්කොත් ඒකට වෛරය ඇති වෙනවා. තරහ නැති වෙනවා, ඊර්ෂ්‍යාව නැති වෙනවා, දුක් පීඩා නැති වෙනවා, සුවපත් සිතක් සකස් වෙනවා. ශාන්ත සුවයටපත් වෙනවා. එමනේ එන අන්නේ මේ මීටරේ අපි සුසර කරගමු, ටියුන් කරගමු. ඒ විදිහට කුසලයට විතර මේ ලෝකේ කාටවත් අපි හොල්ලන්න බෑ. එහෙනම් අර දසබිම්බරක් මහර සෙනග භාගතුන් වහන්සේ කියන්නේ සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ නේදා වෙසක් පුර 15ක් පොහොය දවසේ ජයශ්‍රී මහ බෝධි මණ්ඩපයේදී මේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන රාත්‍රියේදී දසබිම්බරක් මහර සෙනග ඇවිල්ලා උන්වහන්සේට බාධා කරද්දී උන්වහන්සේ සෝවාන් නොවි සකදාගාමී නොවි පුතේ අනාගාමී නොවි රහත් නොවි උන්වහන්සේ සාංශාරික කුසල ශක්තියත් එක්ක එදා තනියම අදිෂ්ඨාන ශක්තිය උන්වහන්සේ මොහොන දුන්නේ. එහෙම මොහොන දීලා උන්වහන්සේ අවබෝධ කරගත්ත මේ ධර්මය උන්වහන්සේව පිළිගන්න උන්වහන්සේගේ වචනෙට වටිනාකමක් දෙන ඔබලා අපි වගේ ආදරණීය දරුවන්ට උන්වහන්සේ දේශනා කරන්න පුතේ. අය මාර්යා ඉදිරිය අසරණ වෙන්න නෙවෙයි. මෙන්න මේ විදිහට මේ හිත අවබෝධ කරගත්තොත් ඔබට
දස බිම්බරක් මාරසෙනකට කරන්න පුළුවන් දෙයක් නැහැ කියලා ඒ භාගතුන් වහන්සේ ඔබට කියන දේ ඔබට ඇසේවා. මේ හිතට මාරයට ඇතුල් වෙන්න පුළුවන් අටලෝ දහම හරහා විතරයි. හැබැයි ඒ අදීන පෞරුෂයක් සහිතව අටලෝ දහමෙන් කම්පා නොවි ඉන්න පුළුවන් වෙන්නේ මැද ඉන්න කෙනාට විතරයි. මැද ඉන්නවා කියලා කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය උපදවාගත්ත කෙනාට විතරයි පුතේ. මෙතන තියෙන හිතේ රැවටීමක දැක්ක කෙනාට විතරයි. මෙතන තියෙන අනිත්‍ය කියලා දැක්ක කෙනාට විතරයි. මෙතන තියෙන අදුක්කම අසුඛ ස්වභාවය කියලා දැක්ක කෙනාට විතරයි ඔය අන්ත දෙකේ නොපීඩා මේ සසර ගමන් නිමා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඒ සසරේ කවදාකවත් ඔබට මට පිටුපාඩ නැති ඒ ශ්‍රේෂ්ඨම තාත්තා ඒ භාගතුන් වහන්සේ ඔබේ ශ්‍රේෂ්ඨ අම්මයි අමාමයනි බුදු පියාණන් වහන්සේ ඔබට කියනවා ඉදා මම සෝවන්වත් නොවි මගේ පාරමිතා ශක්තියෙන් මම මාර පිටිසට මුහුණ දුන්නට මාය පුතාලා මම ඒ අරතුරට දාන්නේ නැහැ. මම ඔබට කියන්නේ එක මොහොතක් ඇතුළත මේ හිත මුලා කරන හැටි දකින්නේ දැක්කොත් ඔබට ඒ දස බිම්බරක් මාරසෙනකට මේ සක්වලක් ඔබට එරෙහිව ආවත් ඔබ හිත කම්පා වෙන්නේ නැති වෙන්න ඔබට තියාගන්න පුළුවන් මේ හිත අවබෝධ කරගත්තොත් ඔබ මේ ලෝකෙන් නිදහස් වෙලා යන්න අවශ්‍ය ප්‍රඥා චක්සුසේ දහම් මැස සම්මා දිට්ඨිය උපදවගත්තා. සම්මා දිට්ඨිය උපදවගත්ත කෙනා තවදුරටත් මේ ලෝකෙට අයිති වෙන්නේ නැහැ. එයා ලෝකෙ ඉක්මවා ගිය කෙනෙක්. එයා පෘථග්ජන භාවයේ ඉක්මවා ගිය කෙනෙක්. සතර පායේ සදාටම වහලා දාපු කෙනෙක්. සත්පුරුෂ භූමියේ ඉපදිච්ච කෙනෙක්. නතේ බවන් අට මං ආදියන්ති. එයා මොනතරම් කම්මැලි වුණත් අටවෙනි භවයක් කරා යට ඇති කෙනෙක්. කියලා ඒ භාගතුන් වහන්සේ ඔබට මටයි. ඒ ඇෂුරන්ස් එක දෙනවා. ඒ ගැරන්ටි එක දෙනවා. අපිට උන්වහන්සේ පෑ ගානක් ඉල්ලන්නේ අපේ. අපිට උන්වහන්සේ කියන්නේ මේ මොහොතේ මේ හිත ඔබ රවට්ටන හැටි දැක්කොත් ඒ දැක්ම තුළම ඔබට ඒ චිත්තක්ෂණයම ඒ දැකීම මාත්‍රෙම ඔබට මේ ලෝකේ ඉක්මවා ගිය ඒ ආර්ය වහන්සේලා අතරට එකතු වෙන්න පුළුවන් කියලා. ආර්යයන් වහන්සේලා අතරට එකතු වෙන්න පුළුවන්. ඒවන් සීගම් ඒවන් තෝටන් ඒවන් අපකසිරෙන. ඊතරම්ම සීග්‍රයෙන් ඊතරම්ම වේගෙන් වැඩි වේස මාංශයක් නැතුව ඔබ මේ ලෝකෙ ඉක්මවා ගිය ඒ ශ්‍රේෂ්ඨ පිරිස අතරට එකතු වෙනවා කියලා ඒ භාගතුන් වහන්සේ ඔබට කියනවා. ඒක ඔබට ඇසේවා. ඔබට ඇසේවා. සියලු බුදුරු පුතේ අපිට මේ දේ කිව්ව අපිට ඇහුන්නේ නැහැ පැටව. ඇහුන්නේ නැහැ. දැන් භාගතුන් වහන්සේ තාම ඔබට කියනවා මගේ හඬින් කිව්වත් ඒ පණිවිඩය එන්නේ භාගතුන් වහන්සේගේ නම් ධම්ම ගවිෂී ඔබට නොපෙනේවා. ධම්ම ගවිෂීගේ හඬ ඔබට නොඇසේවා. ඔබට භාගතුන් වහන්සේම පෙනේවා. භාගතුන් වහන්සේගේ හඬම ඔබට දැනේවා. ඇසේවා. ඒ හඬට ඔබට මට පිටුපාන්න බෑ. මොකද අපි සසරේ ඒ භාගතුන් වහන්සේලා ඇසුරු කරමින් ආපු පිරිසක්. ඒ මහරහතන් වහන්සේලා ඇසුරු කරමින් ආපු පිරිසක්. එහෙම නැත්නම් ඔබලා අපි මෙතන අදහම් වෙන්නේ නැහැ. මේ දේ ඔබට ඇහෙන්නේ නැහැ. ඒ නිසා අපිට වරදින්න පුළුවන් තරක් මේ මතු කරේ. ඔතන වරද්දාගත්තොත් අපි විනාශ වෙනවා. ඒ නිසා ඔබ රැකෙන්න. ඔබට රැකෙන්න බාහිර කිසිම කෙනෙකුගේ පිටක් පිළිසන්නක් නැහැ. මේ යෝනිසෝ මනසිකාරය විතරමයි අපිට පිට වෙන්නේ. වෙන මොකක්වත් මේ පොතේ. මොකක්වත් නෙමෙයි. වැඩිපුරම ආදරය කරන කෙනා හරහා ඔබේ හිත විනාශ වෙන්න පුළුවන්. ඇයි? එයා යමක් කිව්වොත් ඔබ ඒක පිළිගන්නවා. එයාගේ පැත්ත ගන්නවා. අමතක කරන්න එපා. ජේතවනාරාමේ වැසිකිලි බාල්දියේ ඉතුරු වෙච්ච වතුර ටික නිසා මොනතරම් සංඝ පිරිසක් විනාශ වුණාද කියන්නේ. රහතන් වහන්සේලා නිහඬ වෙනවා. භාගතුන් වහන්සේ කිව්වත් අහන්න නැති නිසා භාගතුන් වහන්සේ බැහැර වෙනවා ආරන්නේ. ආරාමෙන් යහිතන්. භාගතුන් වහන්සේ ජීවමාන යුගයේ හැමනම් එදා භාගතුන් වහන්සේගේ වචනේ ප්‍රතික්ෂේප කරේ භික්ෂුන් වහන්සේලා නම් අද මේ මිනිස්සු ඒ භාගතුන් වහන්සේ වචනේ ප්‍රතික්ෂේප කරන එක පුදු බෑන්න බෑ. හැබැයි ඒ ඔබ නොවේවා ඒ මම නොවේවා. මොකද මට එතන යන්න බෑ ඔබට එතන යන්න බෑ. මොකද අපි මෙච්චර කාලක් මේ සංසාරේ ආවා. enough is enough. දැන් ඇති. හරි වෙහසයි. මෙච්චර කැත විදිහට රැවටි අපිට තවදුරටත් යන්න බෑ පැටව. නිදහසලා යන්න ඕනේ. ඒසත් අපිට ලොකු දෙයක් කරන්න නැහැ. ඔබට ඉන්නේ ඉරියව්වෙ ඉඳගෙන මේ හිත අපි රවට්ටන්න කොහොමද කියලා රියලයිස් කරන්න විතරයි තියෙන්නේ. ඒ විදිහට අපි මේක අවබෝධ කරගත්තොත් අපි සියලු දෙනා දුකෙන් නිදහසලා යනවා. ඔබ වේවා. මේක සබ්ජෙක්ට් එකක් හැටියට හදාරන්න ලොකු විෂය කරුණක් නෙමෙයි. චූටි ඇප්ලිකේෂන් එකක් තියෙන්නේ.
ඒක ගලප ගන්න. මෙතන PhD ගන්න මේ තියෙන්නේ. ඕක ගලපගෙන ඔයාලා සංසිඳෙන්න. ඒ මොහොතේ තමනුත් සංසිඳෙන්න. අනිත් කෙනාව සතුටු කරන්න. එලා. ඒක හරි සුන්දර ගන්න දිනුවක් වේවි. ඒතර ඔබට චොක්ලට් තිබ්බත් සතුටෙන් නැතත් සතුටෙන්. නේද? එයි. ඒ අවස්ථාව දෙකේදී හිත මොකද අපිට කරන්නේ? රවටනක දැක්කම අපි ඉන්නේ ප්‍රඥාව තුල. අපි මෙච්චර කාල සැපේ හුවේ රවටන හිත තුල, මුලාව තුල, මෝහය තුල. රැවටීම් කියන්නේ දුකක් නම් දුක තුල සැපේ හොයපු කෙනාට හැම වෙලේම හම්බුණා නම් යම් සැපයක් ඒක දුකක්මයි. හැබැයි හිත රවටන බව දැක්කම එයා ඉන්නේ ප්‍රඥාව තුල. එනම් ප්‍රඥා විස්ඩම් ඒ ප්‍රඥාව තුල දැනෙන සැපේ ඇහැ තුල දැනෙන දෙයක් නෙමෙයි, කන තුල දැනෙන දෙයක් නෙමෙයි. රැවටීම නිසා දැනෙන. නොමුලාව නිසා දැනෙන දෙයක්. අන්න ඒකට ඔබ කැමති වෙන්න. ඒක තමයි ආරයන් වහන්සේ ශිකපේ. ඒක ඇහැ ඉක්මවලා තියෙන, කන ඉක්මවලා තියෙන, නාසය ඉක්මවලා තියෙන, දිව ශරීරය මනස ඉක්මවලා තියෙන්නේ. අන්න ඒගොල්ලන් තමයි මේ ලෝකේ ඉක්මවාගේ. අන්න ඒ පිරිසට තමයි ඔබ ඒ රහතන් වහන්සේලා කියලා වන්දනා කරන්නේ. ඒ රහතන් වහන්සේලා ගිය අඩිපාරේ යන්න. අපි දැන් මේ කතා කරමු මේ චූටි දේ ඔබට ලැබේවා. ඒක චූටි දෙයක් නෙමෙයි. ඒ චූටි දෙයක් නෙමෙයි. එනිම අපි සසරෙන් ගලවන අනේ මේ තාම මොනවද අහන්නද? ඕත් නැහැ. ඒ සියලු ප්‍රශ්න ඔකට අදාළයි. ඔතෙන්ට වැටෙනවා. ඉතින් ওই ෆෝමියුලා එකට දාපු ගමන් ප්‍රශ්න සෝටඩ්. ඔක්කොටම උත්තරයි ආ. එන මේ භාගතුන් වහන්සේගේ ශාසනය මොන තරම් ආශ්චර්යයි. මොන ප්‍රාතිහාර්යයක්ද. සියලු ප්‍රශ්න निराකරණය. මේ භාගතුන් වහන්සේට වන්දනා වේවා. ඒ උත්තම වූ බුද්ධ රත්නයට වන්දනා වේවා. ඒ දසදහසක් ලෝක ධාතු කම්පා කරපු ශ්‍රී සද්ධර්ම රත්නයට වන්දනා වේවා. ඒ ධර්මයේ මානසිකාරය කළ සදාට මේ ලෝක ධාතු ඉක්මවා ගිය ඒ ආර්ය මහා සංඝ රත්නයට වන්දනා වේවා අපේ. සාදු සාදු සාදු. එනම් නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං පුතේ. මේ කය ලෙඩ වේවි වයසට යද්දී එක්තැන් වෙද්දී අපේ ඇහැ කියලා හිතාගෙන මගේම ඇහැ කියලා හිතාගෙන හිටපු මේ මගේ මාව අතාරිද්දී මගේම කන කියලා හිතාගෙන හිටපු මගේ කන මට මාව අතාරිද්දී මට අවශ්‍යම වෙලාවේදී මගේ ශරීරයත් මාව අතාරිනවා මට පණ නැතුව එක තැන ඇදගෙන වැටෙද්දී ඔබ මේ හිත අවබෝධ කරලා තිබ්බේ නැත්නම් පින්වතුනි ඔබ තරම් අසරණ කෙනෙක් තවත් නැහැ. සරණක් තියාගෙන අසරණ වෙච්ච කෙනෙක් තවත් නැහැ. මේ දේ ඇහිලා මේ දේ ගැප්ලයි කරන්නේ නැතුව ගලප ගන්න නැතුව ඔබ මැරෙනොත් ඔබ මේ ලෝකයේ අවාසනාවන්තම අසරණය බවට පත් වෙනවා. ඉතින් සත්‍යයේ මරණය ඔබේ අතර වෙනසක් නැහැ. ඒක නෙමෙයි පින්වතුනි පරිණාමය කියන්නේ. හැබැයි මේ බෝධ කරගෙන ඔබේ ඇහැ ටික ටික ඔබ අතාරිද්දී ඔබ දකිනවා ඒ දුක සකසන්නේ ඇයි? ඇහැ පේනවනම් සැපයි කියලා හිතන නිසා නැති එක දුකක් වෙන්නේ. එහෙනම් මේක ඇහි කතාවක් නෙමෙයි. හිත මට සැපයක් වෙනවා දුකක් දෙලා හිත රවටලා තියෙන්නේ. එහෙනම් මෙතන තියෙන රැවටීමක් දකිද්දී ඔබ ඇහැ තුල පිටලා නැහැ. රූප පිටලා නැහැ. විඤ්ඤාණ තුල පිටලා නැහැ. ස්පර්ශය තුල පිටලා නැහැ. වේදනාව තුල පිටලා නැහැ. නම් ලෝභ දේශ මොහ එතන දෙන්නේ නැත්නම් තණ්හාව තුල නැහැ. එහෙනම් එතන උපාදාන නැහැ. එහෙනම් එතන භවය සකස් වෙන්නේ නැහැ. එහෙනම් එතන ඔබට උපතක් පිණිස කර්ම සකස් වෙන්නේ නැහැ. ඔය චූටි මානසිකාරය ඔබව කර්මයේ ෂෙවෙන කර්මයක් වඩපත් වෙනවා. එහෙනම් අතපයපා වේගුලද්දී ඔබ ඔබේම ගෙදර අසරණ වෙලා කොන් වෙද්දී ඔබට අසරණ භාවයෙන් ගැලවෙන්න නම් ඔබ මේ හිත රවටන බවම දකින්න ඕනේ. වෙන විදියක් නැහැ. අන්න එහෙම ගලප ගත්තොත් ඔබත් මැරෙවි. සාමාන්‍ය කෙනෙක් මැරෙන්න පුළුවන් මොනවා හරි ක්‍රමයකට. හැබැයි ඒක අද්විතීය මරණයක්. ඒක ශ්‍රේෂ්ඨ මරණයක්. ආරයන් වහන්සේ කෙනෙක්ගේ මරණය මංගල්‍යයක් පුතේ. මේ හිත අවබෝධ කරගන්න බැරි වෙච්ච කෙනෙක්ගේ මරණය අවමංගල්‍යයක්. එයි බහුතරය දෙන සතර අපායට යන. හැබැයි දෙවිවරු පවා ගල් ගහලා බලාගෙන ඉන්න දෙවිවරු පවා සමරන මහා මංගල්‍යයක් වඩපත් වෙනවා ආරයන් වහන්සේ කෙනෙක්ගේ නික්ම යෑම. එහෙනම් අතීතයේ කෙනෙක් ඒ තත්ත්වයටපත් උනේ මේ හිත අවබෝධ කරලාමයි. අනාගතයේ කෙනෙක් ඒ තත්ත්වයටපත් වෙනවා නම් පත් වෙන්නේ මේ හිත අවබෝධ කරලාමයි. එහෙනම් ශ්‍රේෂ්ඨයන් අතරට එක් වෙන්නේ අද්විතීය ශ්‍රේෂ්ඨෙක් බවටපත් වෙන්න. ඔබට තියෙන එකම එක දෙයක් ගලප ගන්න මොකද්ද? ඔබ මේ සසරේ ඇදගෙන යන
ඔබ හැම වෙලාවෙම මොලා කරන කවදාකවත් ඔබට පිට පිටිස හිටියේ නැති ලොකුම අපරාධකාරයා සාපරාධී අපරාධකාරයා ඔබේම හිත කියලා ඔබ නොදැන හිටපු ඒ හිතමයි. එහෙනම් ඒ හිත ඔබ රවට්ටන බව රියලයිස් කරොත් ඒ දැකීම මාත්‍රෙම ඔබට මේ ලෝකෙ ඉක්මවන්න මේ හිත ඉක්මවන්න හේතු වෙනවා. අවබෝධය. අන්නේ අවබෝධයටපත් වෙච්ච උතුමන් වහන්සේලා මේ ලෝකෙ ඉක්මවා ගියා. එන ඔබ සිදු කරාට තේසෙම වේවා. ඒකෙන් වේවි. ඒක ප්‍රාර්ථනාවෙන් සිද්ධ වෙන දෙයක් නෙමෙයි පැටව. ඒක අවබෝධයෙන් ඒක ඇප්ලයි කිරීම ආරාම සිද්ධ වෙන දෙයක් වෙන විදියක් නැහැ. වෙන ක්‍රමයක් නෙමෙයි. අප්‍රමාණ සතුටුයි. මේක පින්වත් පිරිස ඒ භාගතුනාසගේ සැබෑම අහිංසක ශ්‍රාවක පිරිසක් දැක ගන්න ලැබුණා. ඔබ ශ්‍රේෂ්ඨ පිරිසක්. අනේ ඔබ සියලු දෙනාටම මේ දේ අවබෝධ වෙලා තව තවත් මේක ඇප්ලයි කරන්න හිත් පහළ වේවා. ඔබ සියලු දෙනාම මේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක කම්පා කරමින් මේ හැඩකාර ගමන යන්න ඔබට පෙර ශක්තිය නවදි වේවා. පෙර පින් මතු වේවා. සියලු බ්‍රහ්මයන්ගේ අනුග්‍රහය ලැබේවා. සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා. නිරන්තරයෙන්ම ඔබට යෝනිසෝ මානසිකාරය ඇති වේවා. ඒ චිත්ත සමාධියම තව තවත් දියුණු වෙලා මේ ජීවිතෙන් එහාට කඩියක්වත් තියන්න සිත් පහළ නොවේවා ඔබට. ඔය නැවත ඉපදුනක් පුතේ ආයේ උපදින හිතක්මයි ඒ හිත ඔබ රිසිසේ රවට්ටනවා. හැබැයි එන නැවත උපතක් කරන්න ඔයා මේ ජීවිතය අවසාන ජීවිතේ බවට පත් කර සංසාරයේ අවසාන ආත්ම භාවයට පත් කරගන්න සියලු දෙනාට හිත් පහළ වේවා. එහෙනම් අවසාන ජීවිතේ බවට නම් මේකපත් වෙන්නේ අපි මේ ඇසුරු කරන සියලු දෙනා ඔබේම දයාබර බිරිඳ, ඔබේම දයාබර ස්වාමි පුරුෂයා, ඔබේම දයාබර දරුවෝ, ඔබේම දයාබර සහෝදර සහෝදරියෝ, අම්මලා තාත්තලා මේ ආශ්‍රයනිසය කරන සියලු දෙනාම සංසාරයේ අවසාන වතාවටයි මේ හම්බෙන්නේ. අනේ නම් ඒ කිසිම කෙනෙක්ගේ හිතක්වත් මගේ අතින් නොරිදේවා. මොකද මම සමුගන්න යන්නේ. මම නිදහසෙන් යන්නේ. එහෙනම් මම නිදහසලා යන ගමනේ මම නිසා කිසිම කෙනෙක් පීඩාවටපත් නොවේවා. අපේ සියලු දෙනා සැනසේවා. මට හැකි විදියට මම පුළුවන් විදියට මේ හැමෝම සතුටු කරනවා. කොහොමද මම සතුටු ගන්නේ? ඒකට මම දුක් දෙන්නේ නැහැ. ඇයි මම දුක් දුන්නේ? මම කැමතිද ඒගොල්ලන් ඉන්න ඕනි කියලා හිතන තාක්කල් මම ඒගොල්ලන්ගෙන් දෙයක් ඉන් රිටර්න් බලාපොරොත්තු නැහැ. බලාපොරොත්තු හැමලෑම දුකට දානවා. ඒ දුක නිසාම මම අනිත් කට්ටිය දුකට දැම්මා. හැබැයි මම ආදරය කරන පිරිසට මම තවදුරටත් ඒක කරන්නේ නැහැ. මම දාසලනවා. එනගේ හැන්සකයොත් දාසලා. යවේවා. ඒ සොඳුරු හැඟීමත් එක්ක ඔබ ජීවත් වෙද්දී පුතේ ඔබ මේ මනුස්ස ලෝකය ඇසුරු කරන්නේ නැහැ. ඔබ දිව්‍ය ලෝකය ඇසුරු කරන්නේ නැහැ. ඔබ බ්‍රහ්ම ලෝකය ඇසුරු කරන්නේ නැහැ. ඔබ ඒ සිතුවිලි මාත්‍රෙම ඔබ භාග්‍යතුන් වහන්සේගේ හදවත ඇතුළට රිංගපු ශ්‍රේෂ්ඨ පිරිසක් වඩපත් වෙනවා. භාග්‍යතුන් වහන්සේ හදවත ඇතුළට රිංගපු ඒ තථාගත ශ්‍රාවක දරුවෝ ඒ කලලේ ගබ්සා වෙන්නේ නැහැ. ඒ කලලේ මෝරනවා. රහතන් වහන්සේ කෙනෙක් වඩපත් වෙලා නිදහස් වෙලා යනවා. වෙනවා. ඒ ඔබ වේවා. මම ගොඩක් ධර්මයේ දන්නේ මම දන්නේ ඔච්චරයි. ආයෙ මුණ ගැහුණත් ඔච්චරමයි මම දන්නේ. ඔයිට වඩා දෙයක් දන්නේ නැහැ. හැබැයි ඔය ටික අපිට ඇති. නමුත් ඔබ හිත කියනවා නම් නෑ එහෙම නෙමෙයි. ඔයිට වඩා තව ගැඹුරු වෙන්න ඕනේ. මේක ලේසි වැඩි. නෑ හිත ඔබ සසරේ ඇවිත් යන හිත. මේ මොහොතේ මේ හිත අවබෝධ කරලා මේ මොහොතේ මට දුක නැති කරන්න පුළුවන් නම් එයි මම ඒක කරන්නේ නැත්තේ. හැබැයි සසරේ ඇවිත් දෝන හිත මට කියනවා නෑ ඒක නෙමෙයි ධර්මය. ඔච්චර ලේසි වෙන්න බෑ. ඔයිලට තව ලොකු ලොකු වචන ටිකක් තිබුණා. අන්න ඒ ටික හොයන්න. ඒ ටික ඉගෙන ගන්න. ඒ හිතක්. ඒ හිත ඔබ සසරේ ඇවිත් දෝනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ ඔබට කිව්වේ මොකද්ද? පුතේ අතීතය අතාරින්න. අනාගතය අතාරින්න. ඒතර ඔබට ඉතුරු වෙන්නේ මේ මොහොත. ඒතර මේ මොහොතේ භාග්‍යතුන් වහන්සේ කියනවා ඊගා මොහොතේ ඔබ මැරෙයි අප්‍රමාද වෙන්න කියන්නේ. ඒතර අප්‍රමාද වෙන්න කියලා ඔබට භාග්‍යතුන් වහන්සේ කියන්නේ ওই මොහොතේද? මේ මොහොතේ ඇයි ඊගා මොහොතේ මැරෙයි. එහෙනම් මොකද්ද අප්‍රමාද වෙන්න කියන්නේ? උපුල. සෝවාන් වෙන්න කියන එකද? සකදාගාමී වෙන්න කියන එකද? අනාගාමී වෙන්න කියන එකද? දැන් උන්වහන්සේ කියන්නේ මොකද්ද? නැවත උපදින්න එපා කියලා. ඒ ඉපදුණු තායි මේ හිතම රවට්ටනවා. එහෙනම් නැවත නූපදින්න අප්‍රමාද වෙන්න මම මොකද කරන්න ඕන? හිත රවට්ටන්න කොහොමද කියලා දකින්න ඕන. යෝනිසෝ මනසිකාරය. එහෙනම් මම මේ මොහොතේ යෝනිසෝ මනසිකාරය කරොත් මම මුලාව තුල නැහැ. ලෝභ දේශ තුල නැහැ.
එහෙනම් තණ්හාව තුල නැහැ. එතන උපාදානට දෙයක් නැහැ. එතන භවයක් සකස් වෙන්නේ නැහැ. පතිට්ඨා විඤ්ඤාසසන හොත විඤ්ඤාණයට පිහිටන තැනක් නැහැ. පදප්පතිට්ඨා විඤ්ඤාණ අවිරුල්ලන් නොපිට විඤ්ඤාණය පැලවෙන්නේ අලබිසංකති විශේෂයෙන් සකස් වෙන්නේ නැහැ විමුක්තං. විමුක්තතාටිතක් නිදහස් වෙනවා. භාගතුන් සිදේශය කරන මේ මොහොත. මේක මොහොතක් ඇතුළත නැවත නූපදින විදිහේ ලෝකේ ශ්‍රේෂ්ඨම තියුණුම මානසිකාරය මේ භාගතුන් වහන්සේලා දේශනා කරාදී අපිට ඒක ඇහුන්නේ නැහැ. ඇහුණත් අපි මෙච්චර කාලයක් සංසාරයක ගලපගත්තේ නැහැ පුතේ. එහෙනම් දැන් මෙන්න අවස්ථාව. ඔබ මේ දී ගලප ගන්න ඕනේ භාගතුන් වහන්සේ හින්දා නෙවෙයි. භාගතුන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරපු නිසා නෙවෙයි. උන්වහන්සේ සාර අසංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පුරපු නිසා නෙවෙයි අපි වෙනුවෙන් දුකට අකමැති නිසා. ඔබ දුකට අකමැති නම් මේ මොහොතේ හිත රවටන බව දකින්න ඔබට අය කවුරුත් කියන්න ඕනේ නැහැ. choice එක ඔබේ. මේ මොහොතේ මම රැවටෙනවද? මේ මොහොතේ මම නොරැවටෙනවද? සරලයි. මේ මොහොතේ මම රැවටීම් පිළිගත්තොත් ඔබ පිළිගත්තේ මුලාව, මුලා කරන හිත, ඔබ පිළිගත්තේ සසර. දුක. මේ මොහොතේ නොරැවටීම ඔබ පිළිගත්තොත් ඔබ පිළිගත්තේ ප්‍රඥාව. එතන විමුක්තිය. එනම් මේ බුද්ධ ශාසනය අතුරුදහන් කරන්නේ කවුද? ආයෝනිසෝ මානසිකාරය කරන බෞද්ධයා. අනේගම් කාරණා නෙමෙයි. මේ බුද්ධ ශාසනයට අවශ්‍ය දෙන්නේ කවුද? යෝනිසෝ මානසිකාරය කරන කෙනා. එහෙනම් මේ බුද්ධ ශාසනය පවතින්නේ මේ මොහොත ඔබ ආයෝජනය කරන්නේ කොහොමද කියන එකත් එක්ක. මේ ධර්මය ඇහිච්ච ඔබ, මේ ධර්මය ඇහිච්ච නැති කෙනෙකුට බෑ ඒක කරන්න. මේ ධර්ම ඇහිච්ච ඔබ හරිද? දවසකට එක සිතුවිල්ලක් හරි මේ විදිහට අපි මානසිකාරය කරන්න ගත්තොත් යෝනිසෝ මානසිකාරය අන්නේ මේ බුද්ධ ශාස්ත්‍ර අවශ්‍ය දෙන කෙනෙක්. නැත්තම් යා මේ බුද්ධ ශාස්ත්‍රය අතුරුදහන් කරන කෙනෙක්. ඇයි කැමති මොකටද? දුකට. දුකට කැමති. ඇයි? දුක ඉන්නේ මොකක් හරිද? සැපයක්. එනම් ලෝකේ ඉක්මවාගේ ශ්‍රේෂ්ඨම ප්‍රඥාවන්තයෝ දුකයි කියන දේ අපිට දැනෙන්නේ පැටව සැපයක් හැටියට නම් අරද වැරදුනේ. උඩයි. එන ඔබ ලැජ්ජ වෙන්න. ඔබ ලැජ්ජ වෙන්න ඕනේද? ප්‍රඥාවන්තයන්ට සැප දුකක් කියලා දැනෙන දේ මට දැනෙන්නේ සැපයක් හැටියට නම් ඉතින් ගම්ම වෙන්න මොකක්ද? මට ප්‍රඥාව නැහැ කියන්නේ. ඔබ කැමතිද දුෂ්ප්‍රඥාව හැටියට මේ ලෝකෙ පෙනී හිටින් ආඩම්බර හිමිකාරයෝ බවට පත් වෙන්න? දුෂ්ප්‍රඥයන් අතරින් ශ්‍රේෂ්ඨ කෙනෙක් කියලා ප්‍රඥාව නැති මොට්ට පිරිස් අතරින් මම ශ්‍රේෂ්ඨ කෙනෙක් කියලා ආඩම්බරෙන් ඉදිරිපත් වෙනකෝ නෑ. එහෙනම් ශ්‍රේෂ්ඨ ප්‍රඥාවන්තයන් අතරටපත් වෙන්න පුළුවන්. දැක්ම තුළ එපමණකින් ඔබ ශ්‍රේෂ්ඨත්වයට පත් කරනවා. එතනින් තමයි මාර්ගය ආරම්භ වෙනවා. ඔන්න ඔය දේ අවබෝධ කරගන්න, ඔන්න ඔය දේ ඇප්ලයි කරන්න මම පුතාලට හිත පහළ වේවා. ඉරවන්සන්න. සාකච්ඡාව කියලා කරේ නමුත් අන්තිමට කොහොම හරි ආන්නේ දුවහම ප්‍රශ්නෙන් ගියේ නේද? ඔන්න ඔයා බොහොම පිං. හොඳ පටන් ගන්නවක්. හොඳ පටන් ගන්නවක්. සාදු සාදු. වැඩක් වුණාද එහෙනම්? කතා කරපු දේ පොඩ්ඩක් හරි. අවස්ථාව. උච්චරය කරන්න තියෙනද? ඕකම ඇප්ලයි කරන්න. ඒ වෙලාවේ නෙමෙයි උපොල්. පස්සේ හරි කමන්නේ. ඒ වෙලාවේ බෑ මල්ලි. පස්සේ හරි කමන්නේ. මෙතන උනේ මොකද්ද කියලා මේ හිතරවට අපිට දකින්න. වැදගත් තියෙන මේ මොහොතේ කියන එක නෙමෙයි. කොයි වෙලාවෙ හරි කමන්නේ. එහෙනම් අනාගතෙදි මට සිද්ධ වෙනවා නම් ඒ වෙන්නේත් මේ විදිහටමයි කියලා දකින්න. එහෙනම් ඒ වෙලාවෙම කියන දෙයක් නැහැ. ඒ වෙලාවෙම ඕනේ නැහැ. එතන මොකද වෙන්නේ? අපි පුරුද්දක් කරගන්නවා මේ යෝනිසෝ මනසිකාරය. දැන් අපිට පුරුද්දක් තියෙන්නේ මොකද්ද? ලින් කනවා වගේ. මොකද අයෝනිසෝ මනසිකාරය අපි හුරු වෙලා තියෙන්නේ. අපි පුරුද්දක් කරගත්තොත් යෝනිසෝ මනසිකාරය ටිකෙන් ටික ඒ ටේස්ට් එකට ඔබ කැමති වෙනවා. ලින් කනවා. ඒ ටේස්ට් එකට ඔබ කැමති වෙනවා හුරු. ඒතර ඒක by default by nature වට ඇප්ලයි වෙන්න ගන්නවා. හැම දෙයකම નિરાයාසයෙන්ම තමන් තුලින් උපදින්න ගන්නවා.
මුලදී ටිකක් අපි අර වාහනයක් තල්ලු කරනවා වගේ තල්ලු කරන්න ඕනේ. ඒක ස්ටාර්ට් වුණාට පස්සේ අපි තල්ලු කරන්න ඕනේ නැහැ. නේද? අන්න ඒ වගේ තමයි. අස්තාව ගිලම්පස් චුට්ට. හොඳයි. ඒ කියන්නේ හා කියන එක. ඉක්මනට ගිහිල්ලා දෙයි චුට්ටක් හදලා ගේන්නකො සීනි ඇඳි දෙක තුනක් දාන්න. ඔව්. එහෙනම් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.